ස්වර්ණ TV ශ්‍රී ලාංකීය වෙබ් අවකාශයේ ස්වර්ණමය සලකුණ. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. සම්බුදු හිමියන් වැඩි ලක් දෙරණයි මිහිඳු ගිරෙන් නැගී සඳහම් කිරණයි සිත් මල් පොබයන අද බාන අරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. රන් රස ඔසුලෙසින් අද බන අරබන්න බොදු පින්වතුනි මේ හොඳ හැටි අහගන්න එහෙනම් සියලු දෙන අත්නලට ගන්න කියමුද නමස්කාරය පන්සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඩට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි හැමදෙනාම සාධනාවක් පවතුමු. ලෝ සෑම දෙනා වේත සාඳහම පාතුරන්න සඳහම් බෙලෙන් ඔබේ හදවත් සානසන්න මෙතැන් සිටාන් ආද බාන මම ආරබන්න නාහිමිවරුනි මාහට අවසර දෙන්න මෙන් සිතුවිලි නීති සිතෙහි වැඩෙන්න කරුණා අදහස් සිතට නැගෙන්න සමිදිටු දෙවියොත් මෙහි වැඩමන්න දෑත නලලේ බැඳ සාදු කියන්න නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා මම දම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සාරණ සරණ යමි. සමන්තා චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු
සුනන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවතුමු. සුපින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැමදෙනාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඊතා ඕනෑකමින් මේ සූදානම් වන්නේ ඊ타ම වටින සුවිශේෂී වූ ධර්මාවලෝකයෙන් ජීවිතාවලෝකන ඇතිවන වටින මහ පින්කමක් සිද්ධ කරන්නයි මේ සූදානම. සුපින්වත්නි, ප්‍රථමයෙන්ම අපේ ගරුතර නායක හාමුදුරුවෝ වහන්සේ වරක් ප්‍රදාන මහා සංඝරත්නයන් මාහට අවසර. අද දවසේදී මේ පින්වත් හැමදෙනාම විසින් චන්ද්‍රසේන මහත්මයා ප්‍රමුඛ කොටගෙන ප්‍රේදර්ශනී මහත්මියත් ඇතුළුව පින්වත් පවුලේ හැමදෙනාම ඥාති හැමදෙනාම ගම්වාසී හැමෝම එකතු වෙලා ඒක රාශී වෙලා මීට තෙමසකට පෙර ඉහිතදී අපාතරින් වියවුණු වයස අවුරුදු 4ක් පමණ වූ ඔනෙලි නිම්නාදී ආදරණීය දියණියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන මේ උතුම් පින්කම සිද්ධ කරනවා. පින්වත්නි, එහෙමනම් දැන් බැනර් එකේ තියෙන මේක ධර්ම දේශනා කරනකොට පින්නත් මේක සැබවින් ධර්ම සාකච්ඡාවක්. හේතුව තමයි මම පින්නත් නොබෙන් නිතරම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න හොට කමක් නැහනේ. කතා කරන්න ඕන මාත් එක්ක හැමෝම හයියෙන්. අහන්න එපාද ප්‍රශ්න? ඇහෙන්නේ නැහැ. අහන්නකොට බල අහද්දි උත්තර නැහනේ. අහන්න කියන උපාසකම්මලා අහද්දි නිශ්ශබ්දයි. එහෙම නොවේ අපි සාකච්ඡා කරමු පින්නාත්නි. එහෙමනම් අද අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව මොකද්ද? අපේ ප්‍රති මාතෘකාව තමයි සූත්‍ර දේශනාවක්. මොකද්ද අපේ මාතෘකාව? සූත්‍රයේ නම තමයි පින්නාත්නි මොකද්ද? සම්මාදිට්ඨි සූත්‍රය. මොකද්ද සූත්‍රය? සම්මාදිට්ඨි සූත්‍රය. ටිකක් ගැඹුරුයි හැබැයි. නිදියන්න නැතුව අහන්න ඕනේ. උපාසකම්මල එහෙම. අහනව නේද? මේ වහන්න ඕනේ පින්නත් ප්‍රඥාවන්තව. එහෙමනම් පින්නත් අපි එකට බලන්න ඕනේ මේ සූත්‍රය ත්‍රිපිටකයේ කොයි තිලපක් බලන්න ඕනේ පින්නත්නි. සුපින්නත්නි ත්‍රිපිටකයේ ප්‍රධාන වශයෙන්ම පිටක කීයක් තියෙනවද? පිටක කීයක් තියෙනවද? හයියෙන් කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ. පිටක කීයක් තියෙනවද? 3යි මොනවද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේ අතර පින්නාත්නි සූත්‍ර පිටකේ නිකායන් කීයක් තියෙනවද? නිකායන් 5යි. නිකායන් කීයද? 5ක් තියෙනවා. මොනවද? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. පින්වත් මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සූත්‍ර 152ක්. සූත්‍ර කීයක් තියෙනවද? 152යි. මේ 152 බෙදෙනවා පණ්ණාසක තුනකට 50 ගොඩවල් වශයෙන්. මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය. එහෙමනම් මේ අතර පින්නත් මෙන්න මේ මූල පණ්ණාසිකී තින වග්ගයක් පළවෙනි වග්ගය තමයි මූල පරියාය වග්ගය. මොන වග්ගයේද? මූල පරියාය වග්ගය. මේ වග්ගයේ තමයි
අද අපි මේ සාකච්ඡා කරන සම්මාදිට්ඨි සූත්‍රය තියෙන්නේ. දැන් අපි දන්නවා ත්‍රිපිටකයේ නැති භාෂිත කීයක් තියෙනවද? භාෂිත දෙකයි තියෙන්නේ. මොනවද? එකක් බුද්ධ භාෂිත, අනික ශ්‍රාවක භාෂිත. අද එහෙමනම් අපි මේ සාකච්ඡා කරන සූත්‍රයත් ශ්‍රාවක භාෂිතයක්. මේක දේශනා කරන්නේ කවුද? සරියුත් මහරහතන් වහන්සේ. කවුද දේශනා කරන්නේ? සරියුත් මහරහතන් වහන්සේ. දැන් පින්නත් අපිට සූත්‍රයේ නමින්ම තේරෙනවා මොකක් ගැනද කියවෙන්නේ කියලා නේද පින්නත්නි? කියවෙන්නේ මොකක් ගැනද? සම්මාදිට්ඨිය ගැනයි. මොකක් ගැනද කියවෙන්නේ? සම්මාදිට්ඨිය පිළිබඳව. දැන් අපි දන්නවා මේ ලෝකයේ පින්නත්නි ප්‍රධාන වශයෙන්ම මිනිස්සු දෘෂ්ටීන් කීයක් තියෙනවද? දෘෂ්ටීන් කියන්නේ පින්නත්නි දෙකයි. මොනවද? සම්මාදිට්ඨිය සහ ඇහෙන්නේ හයියෙන් කතා කරන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය. නැත්නම් මිත්‍යා දෘෂ්ටිය. පින්නත්නි මිත්‍යා දෘෂ්ටිය දස ආකාරයි. ඒ කියන්නේ ආකාර 10ක් තියෙනවා. මේක නා හිතන්නේ කොහොමද? මවට සැලකීමේ විපාක නැත. කොහොමද හිතන්නේ? මවට සැලකීමේ විපාක නැත. පියාට සැලකීමේ විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. ආදී වශයෙන් 10 ආකාරයට මෙන්න මේක නා හිතනවා. කවුද? මිත්‍යා දෘෂ්ටික කෙනා. එහෙනම් සම්මාදිට්ඨිය කියන්නේ කවුද? ඒ 10 නොහිතන කෙනා පින්නාත්නි. ඔහු විශ්වාස කරනවා මෙලොවක් තියෙන බව. ඔහු විශ්වාස කරනවා පරලොවක් තියෙන බව. අන්න පින්නාත්නි ඒක නා තමයි සම්මාදිට්ඨිය කියන්නේ. නමුත් පින්නාත්නි ඔහු එතන නතර වෙන්නේ නැහැ. ඊට වඩා පින්නාත්නි සම්මාදිට්ඨිය පුර මේ ලෝකෙ ඉන්නවා. අන්න එහෙමනම් අන්න ඒකට තමයි අද අපේ ධර්ම සාකච්ඡාව අපි සාකච්ඡා කරන්නේ. දිනක් පින්නාත්නි භික්ෂුන් වහන්සේලා පිරිසක් සරියුත් හාමුදුරුවෝ හම්බෙලා අහනවා මෙහෙම. ආයුෂ්මතුනි මේ ලෝකේ ආර්ය ශ්‍රාවකෙක් මොන කෙනෙක්ද? ඇහෙන්නේ දැන් මේ ගොඩක් පිරිස ඉන්නවා. හැමෝම කතා කරන්න ඕනේ. මොන කෙනෙක්ද? ආර්ය ශ්‍රාවකෙක් කොපමණකින් සම්මාදිට්ඨික වන්නේද? මොකක්ද අහන්නේ? ආර්ය ශ්‍රාවකෙක් කොපමණකින් කොච්චරකින් සම්මාදිට්ඨික වන්නේද? ඔන්න පින්නත් නෝක තමයි ප්‍රශ්නය. එහිදී පින්නත් සරිතහරම මෙහෙම දේශනා කරන පිළිතුරු ලබා දෙන ප්‍රශ්නෙට. ඔන්න වදාරනවා මහණෙනි මේ ලෝකේ යමෙකු අකුසලයේ දනීද? මොකද කියන්නේ? අකුසලයේ දනීද? අකුසල මූලයේ දනීද? කුසලයේ දනීද? කුසල මූලයේ දනීද? අන්න ඒක නා පින්නත්නි කවුද? සම්මාදිට්ඨික පුද්ගලයෙක්. මොනවද පින්නත්නි අකුසල් කියන්නේ? මොනවද අකුසල් කියන්නේ? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, සුරාමේරය, හිස් වචන කතා කිරීම, කේලම් කීම, පරුස වචන කීම, අවිජ්ජාව, ව්‍යාපාදේ සහ මිත්‍යා දෘෂ්ටිය. අවිජ්ජාව කියන්නේ මොකටද පින්නත්නි? අවිජ්ජාව කියන්නේ දැඩි ලෝභයට. මොකටද අවිජ්ජාව කියන්නේ? දැඩි ලෝභයට. ව්‍යාපාදේ කියන්නේ මොකටද? තරහවටයි. මොකද්ද ව්‍යාපාදේ කියන්නේ? තරහවට. එහෙමනම් ඔන්න ඔය 10 තමයි පින්නත් අකුසල් කියන්නේ. එහෙමනම් මේ 10ට පින්නත්නි මූලයන් 3ක් තියෙනවා. මූලයන් කීයක් තියෙනවද? මොනවද පින්නත්නි මේ 3? ලෝභ, ද්වේෂ, මෝහ පින්නත්නි. දැන් අපි ලෝභයෙන් මොනවද කරන්නේ? ඔන්න දැන් මේන කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ගේ මුදල් පර්ස් එකකට පිට හොරකම් කරනවා. මොකද කරන්නේ? පර්ස් එකකට පිට හොරකම් කරනවා. දැන් ඒ හොරකම් කරන්නේ කොහොමද? මොන සිතින්ද? ලෝභ සිතින්ද? අලෝභ සිතින්ද? ලෝභ සිතුවිල්ලෙන්. එහෙමනම් පින්නත්නි අපි මේ ලෝකේ යමක් හොරකම් කරයිද? පොඩි දෙයක් වෙන්න පුළුවන්. මොන දේ හොරකම් කරන්නේ මොන සිතින්ද? ලෝභ සිතුවිල්ලකින් පින්නත්නි. අන්න ලෝභය. ද්වේෂයෙන් මොනවද කරන්නේ අපි පින්නත්නි? ප්‍රාණඝාතය. දැන් ඔන්න ඔබ පින්නත්නි ඔබ යතේ මధుරයක් වහලා ඉන්නවා විදිනවා ඔබට. දැන් ඔබ පින්නත්නි මధుරව මරන්නේ මොන සිතින්ද? මෙත් සිතින්ද? තරහ සිතින්ද? තරහ සිතින් පින්නත්නි. අපි කවදාවත් සුවපතක මරනවද? එහි මරන්නේ අපි. මට විද්දනම් තොටක් දෙනන් තමයි මරන්නේ පින්නත් නේද අපි. ඒ මරන්නේ ද්වේෂයෙන්ම. ඒ කියන්නේ තරහ සිතින්.
එහෙනම් අප ප්‍රාණඝාතය කරන්නේ කොහොමද? ද්වේෂයෙන්. මෝහයෙන් මොනවද කරන්නේ පින්වත්නි? කාමයේ වර්ධවා හැසිරීමයි. ඔන්න එහෙමනම් අකුසල් සහ අකුසල මූලයන්. පින්වත්නි කුසල් කියන්නේ මොනවද එහෙමනම්? හොඳ දේවල්. අර අපි දැන් පෙර කිව්ව දහම වැළකීමයි පින්වත්නි. යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකේද? යමෙක් හොරකම් කිරීමෙන් වැළකීද? නොදහයයි පින්වත්නි අපි කියන්නේ කුසල් කියලා. ඒවත් හඳුනන දස කුසල් කියලා පින්වත්නි අපි හඳුන්වනවා. එහෙමනම් පින්වත් මේ 10ටත් මූලයන් 3ක් තියෙනවා. මූලයන් කීයක් තියෙනවද? 3යි. මොනවද පින්වත්නි? දැන් කලින් ලෝභ දේශ මොහ දැන් එහෙමනම් අලෝභ, අදෝස, අමෝහ පින්වත්නි. එහෙමනම් ඔන්න පින්වත්නි යමෙක් ප්‍රඥාවන්තව හොරකමෙන් වැළකේ දේ වැළකෙන්නම කොහොමද? අලෝභයෙන්. යමෙක් ප්‍රඥාවන්තව ප්‍රාණඝාතයෙන් වැළකේද ඒ වැළකෙන්නම අදෝසයෙන්. යමෙක් ප්‍රඥාවන්තව කාමයේ වර්ධවසිත වැළකේද ඒ වැළකෙන්නෙම අමෝහයෙන්. ඔන්න පින්වත්නි කුසල් සහ කුසල මූලය. ඔන්න යමෙක් ප්‍රඥාවන්තව අකුසල් දනීද අකුසල මූල දනීද? කුසල් දනීද කුසල මූල දනීද? අන්න ඒක නා කවුද? සම්මාදිට්ඨික පුද්ගලයෙක්. මොන පුද්ගලයේද? සම්මාදිට්ඨික පුද්ගලයෙක්. දැන් හැමෝටම තේරෙනවද පින්වත්නි? ඔබට වැටහෙනවද? තේරෙනවා කියන ප්‍රශ්න තියෙනම් අහන්න පුළුවන්. මගේ බය වෙන්න අවශ්‍ය නැහැ. හොඳයි. ආඩුවක් ලෙසට මේය පින්වත ඩාකින්න මෙය නොම කොලොත් බාන නැහැ මම නාවතන්න එනිසා මෙයත් ඔබ සිදු කළ යුතු වන්න ඔරලෝසුවක් මෙහිගෙන විත් තබන්න නැත්නම් පින්වත්නි බණ ඉවර කරන්නේ නැහැ මම. මට වෙලාව පේන්නේ නැහනේ. එහෙම අහන්න පුළුවන්ද බණ? අහන්න බෑනේ පින්වත්නි. හොඳයි. එහෙමනම් ඕන පින්වත් ඊළඟ කෙනා. එමෙන්ම මහන්නේ මේ ලෝකයේ යමෙකු ප්‍රඥාවන්තව ආහාරය දනීද? මොකද්ද කියන්නේ? ආහාරය දනීද? ආහාරයට හේතු දනීද? ආහාරය නැති කිරීම දනීද? ආහාරය නැති කිරීමේ මාර්ගය දනීද? අන්න ඒක නා කවුද? සම්මාදිට්ඨික පුද්ගලයෙක්. මොනවද පින්වත්නි ආහාරය කියන්නේ? බත් පාන් ඉන්දියාපද? ඒවත් ආහාර තමයි. නමුත් ධර්මයේ පින්වත්නි ආහාර වල කීයක් තියෙනවද? කතා කරන්න ඕනේ දැන් මාත් එක්ක. කීයක් තියද පින්වත්නි ආහාර වර්ග? 4ක් තියෙනවා. කීයද? 4. මොනවද? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. දැන් ඔබට පින්වත්නි මේ ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් කම්මැලි හිතන්න එපා. මොකද අපි පින්වත්නි මේවත් ඉගෙන ගන්න ඕනේ. හැමදාම කතන්දර මහලා බෑනේ පින්වත්නි එහෙම නේද? දැන් අපි බෞද්ධ උනේ පින්වත්නි කතන්දර අහන්නද? කතා අහන්නද? නෑ පින්වත්නි. අපි නිවන හොයනවා නම් මේ ගැඹුරු බණත් පින්වත්නි අහන්න පුරුදු වෙන්නම ඕනේ. අමාරු වෙන්න පුළුවන්, නොතේරෙන්න පුළුවන්. හැබැයි අහන් ඉන්න පින්වත්නි. අවසානයේ යම් හරි දෙයක් වෙනකොට ඔබට තේරෙවි. එමනම් ඒක තමයි මෙතන පින්නත් වටිනාකම සිදු වෙන්නේ. ඔබට පින්නත් වටින්නේ යන්නේ ඒක තමයි. ඒ නිසා කවුරුත් පින්නත්නි කම්මැලි හිතන්නේ නැතුව නිදාගන්න තෝ හොඳින් ප්‍රඥාවන්තව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. පින්නත්නි කබලින්කාර ආහාරය කියන්නේ මොකටද? අපි කන බොන දේවල් වලට. මොකටද කබලින්කාර ආහාරය කියන්නේ? ඔය පින්නත්නි බත් පාන් ආදී කන බොන හැම දෙයක්ම අයිති වෙන්නේ මොකටද? කබලින්කාර ආහාරයටයි. පස්ස ආහාරය කියන්නේ මොකටද පින්නත්නි? පස්ස ආහාරය කියන්නේ මොකටද? පස්ස කියන්නේ මොකටද අපි? අභිධර්ම පිටති පස්ස කියන්නේ මොකටද? ස්පර්ශයටයි. මොකද්ද පස්ස කියන්නේ? ස්පර්ශය පින්නත්නි. දැන් අපි ස්පර්ශයේ ద్వාර 6කින් ලබනවා. ద్వාර කීයකින්ද? 6කින්.
චක්කු ස්පර්ශ, සෝත ස්පර්ශ, ගාන ස්පර්ශ, જીවහා ස්පර්ශ, කාය ස්පර්ශ සහ මනෝ ස්පර්ශ. ඔන්න පින්නත් එහෙමනම් මෙන්න මේ ස්ථානයන් දොරටු හයෙන් ලබන හැම දෙයක්ම හිතවන්නේ මෙන්න මේ පස්ස ආහාරයට. මොන ආහාරයටද? පස්ස ආහාරයට. එහෙමනම් පින්නත්නි මනෝ සංචේතන ආහාරය කියන්නේ මොකටද? අපිට ඊළඟ ආත්මයට යන්න පින්නත්නි ඕන වෙන කර්ම රැස් කරන්න මෙන්න මේ මනෝ සංචේතන ආහාරයෙන් පින්නත්නි. මොකක්ද එන මනෝ සංචේතන ආහාරය කියන්නේ? ඊළඟ ආත්මයට යන්න පින්නත්නි අවශ්‍ය කරන කර්ම රැස් කරන මොන ආහාරයද? මනෝ සංචේතන ආහාරයයි. පින්නත්නි විඥාන ආහාරය කියන්නේ මොකටද? නාම රූපයන්ට ආහාර වෙන්නේ මොකද්ද? මෙන්න මේ විඥාන ආහාරයයි. අන්න පින්නත් එහෙමනම් ආහාර හතර මොනවද? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර. මේ ආහාර පින්නත්නි හතරට හේතුව මොකද්ද? ඔය හතරට පින්නත්නි හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? තෘෂ්ණාවයි. මොකද්ද හේතුව? තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ මොකටද? අල්ලා ගැනීමටයි පින්නත්නි. මොකක්ද තෘෂ්ණාව කියන්නේ? දැන් අපි හැමෝටම තෘෂ්ණාව තියෙනවද නැද්ද? ඔබම පින්නත්නි හැමෝටම තෘෂ්ණාව තියෙනවා. එනිසිල් පින්නත් අපි තව තවත් බැඳීම් ඇති කරගන්නේ. අපි පින්නත් යමක් අල්ලා ගන්නවද? ඒ අල්ලා ගන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන් පින්නත්නි. එහෙමනම් ආහාර පින්නත්නි හතර නැති කිරීම කියන්නේ මොකටද? තෘෂ්ණාව නැති කිරීමටයි පින්නත්නි. තෘෂ්ණාව නැහැ කියන්නේ ආහාර හතරක් තියෙනවද? නැහැ පින්නත්නි. එහෙමනම් ඒ නැති කිරීම මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. මොන මාර්ගයද? මොනද පින්නත්නි? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න පින්නත්නි නම් මෙයාට තමයි අපි මොනවද හඳුන්වන්නේ? ආරෂ්ඨාංග මාර්ගය. ඔන්න මේ ප්‍රඥාවන්තව ආහාර හතර දනීද? එයට හේතු දනීද? ඒ නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? අන්න ඒක නා පින්නත්නි කවුද? සම්මාදිට්ඨික පුද්ගලයෙක්. මොන පුද්ගලයෙක්ද? සම්මාදිට්ඨික පුද්ගලයෙක්. ඔන්න පින්නත්නි ඊළඟ කෙනා. එමෙන්ම මහණෙනි මේ ලෝක යමෙකු දුක දනීද? මොකද කියන්නේ? දුක දනීද? දුකට හේතුව දනීද? දුක නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? අන්න ඒකනත් කවුද? සම්මාදිට්ඨික පුද්ගලයෙක්. මොකද පින්නත්නි දුක කියන්නේ අපි දැන් ඔබ කියන දුක කියන්නේ මොකද්ද? කන්න නැති එකද? බොන්න නැති එකද? එහෙනම් මොකද්ද දුක කියන්නේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං. ඉපදීම දුකයිද සැපයිද? දුකයි පින්නත්නි. ජරාවටපත් වීම දුකයිද සැපයිද? දුකයි. ව්‍යාධියටපත් වීම දුකයිද සැපයිද? දුකයි. මරණ එකත් පින්නත්නි දුකක්ම තමයි. එහෙමනම් පින්නත්නි ඔය හතර තමයි බුදුහාර දේශනා කරේ මොකක් කියලාද? දුක් වශයෙන් පින්නත්නි. එහෙමනම් දැන් පින්නත්නි ඔක දුක උනාට අපි හිතන්නේ මේක සැපයි කියලා පින්නත්නි. දැන් අපිට තේරෙලා නැහැ මේක දුකයි කියලා. ඒ නිසා මේක අවබෝධ නැති පින්නත්නි අපි තව තව හොයන්න පින්නත්නි මේකමයි. ඉපදෙන්නමයි හොයන්න පින්නත්නි. මේ කර්ම රැස් කරන්නේ ඒකටනේ. එහෙමනම් පින්නත්නි මේ දුකට හේතුව මොකද්ද? මේ දුකට පින්නත්නි හේතුව මොකද්ද? දුකට හේතුවත් එහෙමයි පින්නත්නි. මොනවද? ජාතියේ දුක, ජරාවේ දුක, ව්‍යාධි දුක සහ මරණයේ දුක පින්නත්නි. දැන් ඒ සිදුවන්නේ මෙහෙමයි. අපිට පින්නත්නි ඉපදීම දුක දැනෙන්න ඉපදෙන්නම ඕනේ පින්නත්නි. එහෙම නේද? ඉපදීම දුක දැනෙන්න අපි ඉපදෙන්නම ඕනේ. ජරාවටපත් වීම දුක තේරෙන ජරාවටපත් වෙන්නම ඕනේ පින්නත්නි. එහෙම නේද? දැන් උන පින්නත්නි අපිට උණක් හැදෙනවා. දැන් අපිට ඒක දුක තේරෙනවා පින්නත් උණ හැදුන එකේ. හැබැයි කඩ උණ හැදලා නැහැ. ඔහුට ඒ දුක තේරෙනවද? ඔහුට තේරෙන්නේ නැහැ පින්නත්නි. හැදුන කෙනාට ඒක දුක තේරෙන්නේ. අන්නේ නම් පින්නත්නි දුකත් එයමයි දුකට හේතුවත් එයමයි පින්නත්නි. එහෙමනම් දුක නැති කිරීම කියන්නේ මොකද්ද? ඉපදීම නැති කිරීමයි පින්නත්නි.
ඉපදීම නෑ කියන්නේ අර එක දුකක්වත් තියෙනවද? එක දුකක්වත්ම නෑ පින්නත්. ඔන්න ප්‍රඥාවතව තේරුම් ගන්න ඔබ. ඔබ පින්නත් මේක ප්‍රඥා තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට මේක වැටහෙන්නේ පින්නත් නේ. එහෙමනම් පින්නත් නේ. දුක නැති කිරීමේ මාර්ගය මොකද්ද? ඒත් ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඔන්න යමෙක් ප්‍රඥාවන්තව දුක දනීද, දුකට හේතුව දනීද, දුක නැති කිරීම දනීද, දුක නැති කිරීමේ මාර්ගය දනීද. ඒ ගැනත් නැත්නම් කවුද? සම්මාදිට්ඨික ප්‍රඥාවන්ත පුද්ගලයෙකු. බඹරුන් මෙන් ඇයි කැරකෙන්නේ දැන් ළමයින් එහි මෙහි ඇවිදිනවා බොදු ළමුනට නම් ඒ ප්‍රතිපත්තිය කිසි විටකදී නොම ගැලපෙනවා අම්මා තාත්තා එක්කම හිඳගෙන බණ ඇසුමද යුතුයකම වෙනවා නැත්නම් අපායේ ගොස් මහ දුක්ඛන් දර විඳීමට ඔබ හට වෙනවා දැන් ළමයි වුණත් වඩලා බණහන්න ඕනේ නේද පින්නත්නි දැන් ඒක අම්මා තාත්තගේ යුතුයකමක් වෙන්නා දැන් සමහර තැන්වල බණට ගියන් පස්සේ අම්මා තාත්තා එක තැනක ළමයින් බඹ ගානක් එහා පින්නත්නි අම්මා තාත්තා බණහනවා ළමයි බණහනවද අහන්නේ එහෙම මෙහෙ දුවපැන හැවදිනවා පින්නත්නි නමුත් ඒක නෙවෙයි හරිම දේ අම්මත් බණහන්න ඕනේ පුතත් බණහන්න ඕනේ තාත්තත් බණහන්න ඕනේ දුවත් බණහන්න ඕනේ එහෙනම් පින්නත්නි පවුල හැමෝම එන්නේ මොකටද බණහන්න හැමෝම බණහන්න එන්නේ පින්නත්නි එහෙනම් හැමෝම ප්‍රඥාවන්තව බණහන්න ඕනේ නොතේරෙන්න පුළුවන් පින්නත්නි හැබැයි බණහන පුරුදු වෙන්න ඕනේ පොඩි කාලේ පින්නත්නි පුරුදු නම් පස්සේ ලොකු නම් පස්සේ ඔක තේරෙනවා පින්නත්නි හොඳයි එහෙමනම් ඔන්න පින්නත් ඊළඟ කෙනා එමෙන්ම පින්නත්නි යමෙක් ප්‍රඥාවන්තව ජරා මරණ දෙක දනීද මොකද කියන්නේ ජරා මරණ දනීද ජරා මරණයට හේතුව දනීද ඒ නැති කිරීම දනීද නැති කිරීමේ මාර්ගය දනීද අන්න ඒක නත් කවුද සම්මාදිට්ඨික පුද්ගලයෙක් පින්වත්නි ජරාවටපත් වෙනවා කියන්නේ මොකටද එහෙන්න හැමෝම කතා කරනවා ඉන්න පිරිස හැමෝම වයසට යන ජරාවටපත් වෙනවා කියන්නේ දැන් අද වැඩිපුරම බනහන්නේ කවුද වයසක අය පින්වත්නි එහෙම නේද එහෙම තමයි දැන් උපාසකම කල්පනා කරනකොට මෙහෙම දැන් අද පින්වත්නි ඔබේ කෙස් ටික මොකද වෙලා තියෙන්නේ සුදු වෙලා හම ටික මොකද වෙලා තියෙන්නේ රැලි වැටිලා දත් ටික හැලිලා ගිහිල්ලා ශක්තිය නැති වෙලා පින්වත්නි දැන් අද පින්වත්නි ඔබට හොමුණාට ඔබට තරුණ කාලයක් තිබ්බද නැද්ද පොඩක් කල්පනා කරන්න බල තමන්ගේ තරුණ කල්පනා මතක් කරන්න ඒ කාලේ කොහොමද නේද ගමේම ලස්සන කාන්තාව වෙන්න නැති පින්වත්නි ගමේම ලස්සන තරුණයා වෙන්න නැති හැබැයි අද මොකද වෙලා තියෙන්නේ අනිත් පැත්තේ පින්වත්නි දැන් අද පින්වත්නි ඔබේ සුදු කෙස් ටික ඒ කාලේ කළුවට තියෙන්නේ නැති අද පින්වත්නි ඔබේ වියලුණු හැම ඒ කාලේ පැහැපත්ව තියෙන්නේ නැති අද ඔබේ පින්වත්නි මේ හැලුණු දත් ටික ඒ කාලේ ලස්සනට තියෙන්නේ නැති පින්වත්නි නමුත් අද වෙනස් වෙලා මේ ලෝකයේ පින්වත්නි තරුණ මහලු දෙවියන් මෙනෙහි කරන ආකාරයක් තියෙනවා පින්වත්නි මේ විදිහට ඔන්න මහලු කෙනෙක් ඉන්නවා ඔහුගේ පින්වත්නි ඉස්සරහම තරුණ කෙනෙකුත් ඉන්නවා දැන් ඕන් පින්වත්නි මුහුණ බලාගෙන මෙනෙහි කළ යුතු ආකාරයක් කියනවා ඒකට වයස් එක්කෙනා පින්වත්නි තරුණයා දිහා බලලා මෙහෙම කල්පනා කරන්න ඕනේ මටත් අර වැනිම කළු කෙස් ටිකක් තිබ්බ නේද හැබැයි අද ඒ ටික සුදු වෙලා නැති වෙලා ගිහිල්ලා මටත් අර වගේම ලස්සන හමක් තිබ්බ නේද හැබැයි අද මොකක්ද වෙලා තියෙන්නේ හම ටික රැලි වැටිලා ගිහිල්ලා මටත් අර වගේම ලස්සන දත් දෙපලක් තිබ්බ නේද හැබැයි අද මොකක්ද වෙලා තියෙන්නේ දත් ටික හැලිලා ගිහිල්ලා අන්න පින්නත් ප්‍රඥාවන්ත මෙනෙහි කරන්න ඕනේ දැන් තරුණුත් මෙහෙම මෙනෙහි කරන පින්නත් වයස කෙනා දිහා බලලා අද මගේ මේ කල්ලුවට තියෙන කෙස් ටික අර වගේම යම් දවසක සුදු වෙනව නේද
අද මගේ මේ ලස්සනට තියෙන මේ හැම ටික අර වගේ යම් දවසක රැලි වැටෙනව නේද? අද මගේ මේ ලස්සනට තියෙන දත් ටික අර වගේ යම් දවසක රැලි වැටෙනව නේද? අද මට මේ තියෙන ශක්තිය දවසින් දවස අඩු වෙනව නේද? ඔන්න පින්වත්නි ප්‍රඥාවන්තව මෙනෙහි කරන්න ඕනේ. එහෙමනම් ජරාවටපත් වීම කියන්නේ මොකටද? වයසට යෑමට. ඊට පස්සේ පින්වත්නි මරණයටපත් වීම කියන්නේ මොකද්ද? ආයුස්මාච විඥාන. ආයුෂයත් විඥානක් නෑ කියන්නේ මරණයටපත් වීමයි පින්වත්නි. දැන් අපිට බුදුහාර දේශනා කරන මේ ලෝක සත්‍යය පින්වත්නි මරණ ආකාර කීයක් තියෙනවද? 4යි. ආකාර කීයද? 4යි පින්වත්නි. මොනවද? ආයුක්කය, කම්මක්කය, උභයක්කය, උපච්ඡේදක පින්වත්නි. දැන් අපි දන්නවා දැන් පින්වත්නි මේ දුව ඔනෙලි නිම්නාදී ආදරණීය දුව මිය ගිහිලා තියෙනවා. දැන් එහෙමනම් පින්වත්නි අයත් මිය ගියේ මෙන්න මේ ආකාර 4කට පින්වත්නි. ආයුක්කය කිව්වේ මොකටද? ආයුෂ ඉවර වෙලා පින්වත්නි. දැන් මේ ලෝක සමාජ හතේ මේ යනවා තමන් උපතින් ගෙනාපු ආයුෂ ඉවර වෙලා පින්වත්නි. දැන් මේ දුවත් ගෙනාපු පින්වත්නි ආයුෂ ඉවර වෙන්නේ නැති. එහෙම වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් පින්වත්නි. අපි හැමෝම දීර්ඝායුෂ ගේනවද? එහෙම නෑ පින්වත්නි. කෙනෙක් දීර්ඝායුෂ ගේනවා, තව කෙනෙක් අල්පායුෂ ගේනවා පින්වත්නි. ඒ අපේ සසරේ පින්වත්නි ගිනාපු හැටි. ඊට පස්සේ පින්වත්නි කම්මක්කය මරණය කියන්නේ මොකද්ද? කර්ම ඉවර වෙනවා පින්වත්නි. සමහරුන්ගේ ආයුෂ තියෙනවා. හැබැයි පින්වත්නි කර්මය ඉවර වෙනවා. දැන් මේ දුවට පින්වත්නි ආයුෂ තියෙන්නේ නැති. හැබැයි කර්මය ඉවර වෙන්නේ නැති පින්වත්නි. එහෙමත් වෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්ද? නෑ පින්වත්නි වෙන්න පුළුවන්. මේ ලෝක සමස්තය ඉන්නවා පින්වත්නි ආයුෂ තියෙනවා. හැබැයි කර්මයේ පින්වත්නි ඉවර වෙනවා. අන්න එහෙමත් මරණය තමයි කම්මක්කය මරණය. ඊට පස්සේ පින්වත්නි උභයක්කය මරණය කියන්නේ මොකද්ද? ආයුෂයත් කර්මයත් දෙකම පින්වත්නි එකම තැනක ඉවර වෙනවා සමහරුන්ගේ පින්වත්නි. මොකද්ද වෙන්නේ? ආයුෂත් කර්මයත් දෙකම එකම තැනක පින්වත්නි ඉවර වෙනවා තමයි උභයක්කය මරණ. මොන මරණද? උභයක්කය මරණ. අන්තිමකදී පින්වත්නි උපච්ඡේදක මරණ. මොන මරණද? උපච්ඡේදක මරණ. පින්වත්නි උපච්ඡේදක මරණ කියන්නේ මොකටද? ස්වභාවික විපත් නිසා පින්වත්නි මේක මැරෙනවද? අන්නේ උපච්ඡේදක මරණයයි. දැන් අපි පින්වත්නි ප්‍රඥාවන්තව කල්පනා කරන්න ඕනේ. අපිට බුදුහාර දේශනා කරේ කොහොමද? නත්ති ජාතස්ස අමරණම් පින්වත්නි. මේ ලෝකේ කවුරුවත් පින්වත්නි අමරණීයයිද? නෑ පින්වත්නි. අපි හැමෝම මැරෙනවද නැද්ද? මැරෙනවා පින්වත්නි. උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. මේ ලෝකෙ යමක එනවද පින්වත්නි? ඒ එන්නෙම මරණයක් පින්වත්නි අරගෙනම තමයි එන්නේ. එහෙමනම් බුදුහාර දේශනා කරනවා පින්වත්නි යතාපි කුම්භ කාරස්ස කතා මත්තික භාජන සබ්බේ බේදන පරියන්තා ඒතම් මච්ඡාන ජීවිතං. පින්වත්නි කුඹල් කරුවෙක් ඔන්න ඉන්නවා. ඔහු මොකද්ද කරන්නේ? මැටි භාජන හදන්න ප්‍රදව කරන්නේ මත්තික මැටි භාජන වල හදනවා පින්වත්නි. ඔන්න පින්වත්නි ඔහු හදන මේ මැටි භාජන ඕනෑම වෙලාවක බෙදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් පින්වත්නි. හදන වෙලාවේ කැඩෙන්න පුළුවන්. හදලා ඉවරුනාම කැඩෙන්න පුළුවන්. පොහොරමඩ දාද්දී කැඩෙන්න පුළුවන්. වෙළඳ පොළ අරයන්දී පින්වත්නි කැඩෙන්න පුළුවන්. වෙළඳ පොලේ තියෙද්දී කැඩෙන්න පුළුවන්. කස්ටමර් වෙල ගද්දි පින්වත්නි කැඩෙන්න පුළුවන්. ඔහු අරන් යද්දී කැඩෙන්න පුළුවන්. අරන් ගිහින් ගෙදර තියෙද්දී කැඩෙන්න පුළුවන් පින්වත්නි. එහෙමනම් ඒක පින්වත්නි කැඩෙන අවස්ථා බොහෝමයි. ඒ වගේ අපේ ජීවිතයත් එහෙමයි පින්වත්නි. සමහරු අම්මගේ බඩේදීම පින්වත්නි මිය යනවා. මෙල වෙලියවත් දකින්නේ නැහැ පින්වත්නි. සමහරු ඉපදෙද්දි පින්වත්නි මැරිලා යනවා. සමහර පින්වත්නි ඉපදෙලා ළමා කාලේ මැරිලා යනවා. අපේ මේ දුව වගේ. සමහර පින්වත්නි යෞවන කාලේ මැරිලා යනවා. සමහරු තරුණ කාලේ මැරෙනවා. සමහරු මැදි වයසේ මැරෙනවා. සමහර අය පින්වත්නි වයසට ගිහින් මැරෙනවා. කොහොම හරි පින්වත්නි අපි හැමෝම කවදා හරි මැරෙනවද නැද්ද? මැරෙනවා. ඒක ඔළුවේ තියාගන්න පින්වත්නි.
අපිට කවදා හරි කොතන හරි දැන් මායයට පින්වත්නි අපේ ධනෙ අවශ්‍යම නැහැ. අපේ බලය අපේ තනතුර පින්නතට අදාළම නැහැ. වෙලාව ආවට පස්සේ කොහේ හරි කොතන හරි පින්නත්නි අපිට යන්න වෙනවද නැද්ද? වෙනවම තමයි. ඒක ප්‍රඥාවන්ත ඔළුවේ තියාගන්න පින්නත්නි. අපි හැමෝම මේක ඔළුවේ තියාගත යුතු දෙයක් පින්නත්නි. එහෙමනම් පින්නත්නි ජරා මරණයට හේතුව මොකද්ද? ජරා මරණයට හේතුව මොකද්ද පින්නත්නි? ඉපදීමයි. මොකද්ද හේතුව? දැන් අපි පින්නත්නි මේ ලෝක කවුරුවත් නොයිපිද වයසට යනවද? නැහැ. නොයිපිද මැරෙනවද? මැරෙන්නේ නැහැ. එහෙනම් පින්නත්නි වයසට යන්න ඉපදෙන්නම ඕනේ. මැරෙන්නත් ඉපදෙන්නම පින්නත් ඕනේද නැද්ද? ඕනේ. එහෙමනම් පින්නත්නි ජරා මරණ නැති කිරීම කියන්නේ මොකද්ද? ඉපදීම නැති කිරීමයි. ඉපදීම නැහැ කියන්නේ ජරා මරණ තියනවද? ජරා මරණත් නැහැ පින්නත්නි. එහි ප්‍රතිපදාව මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඔන්න මේ ප්‍රඥාවන්තව ජරා මරණ දෙක දනීද? එයට හේතු දනීද? එය නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? අන්න ඒක නත් කවුද? සම්මාදිට්ඨික පුද්ගලයෙක්. සමහරු බාන ආසති පැහැදී මෙන් ඔන්න එන මුදු දෝසක් පෙනෙනවා මෙහි දියන්න අරහාමිනේ නිදි කිරනවා කොනේ අන්න ඔක්කොම කිරපු නිදි මල්ලට දාගන්න. දැන් පින්වත්නි බණහනාම හරි අමාරුයි නේද? නිදි මතයි කම්මැලි එක එක ලෙඩවල් බණහන්න ආවට පස්සේ. දැන් ඔබට පින්වත්නි බණහන්න ආව පස්සේ නිින්ද යන්නේ ඇයි? කවුරුන් නැසද පින්වත්නි බණහද නිින්ද යන්නේ? කෙලෙස් නැමැති මායя නිසයි පින්වත්නි. දැන් ඔහු කැමති නෑ ඔබ පින්වත්නි බණහන්නවට. ඒ මොකද? ඔහු කැමති පින්වත්නි අපි සසර දුවනට තමයි ඔහු කැමති පින්වත්නි. දැන් බණහනකේ මොකද වෙන්නේ? සසර දුවන එක නවතින එකයි පින්වත්නි. ඒ නිසා ඔහු මොකද කරන්නේ? බණහද්දී ඔබට නිදිමත ගේනවා පින්වත්නි. කම්මැලිකම ගේනවා. අපි එකට නොදැනුත් පින අහු වෙනවා. දැන් අද මෙතන පින්නති බණ නැතුව මියුසිකල් ෂෝ එකක් තිබ්බනම් උපාසකම්මල කොහොමද නේද? ඉලයට කැඩෙනකම්ම නටනවා. පස්සේ තමයි පත්තු බඳින්නේ. එහෙම තමයි පින්නත්නි. එතකොට නිදිමත නැහැ. හේතුව මොකද්ද? එවිට කෙලෙස් වැඩෙනවා පින්නත්නි. ඒකට මායාවෙන් බාධා නැහැ. එහෙනම් ප්‍රඥාවන්ත වෙන්න පින්නත්නි බණහද්දී හොඳින් බණහන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. ගෙදර ගිහින් නිදා ගන්න පුළුවන් පින්නත්නි. එහෙම නේද? නිදා ගන්න පුළුවන් ඕන හැටි පින්නත්නි. නමුත් බණහන්න ආවට පස්සේ ප්‍රඥාවන්තව ධර්ම ශ්‍රවණය කරන්න. හොඳයි. එහෙමනම් ඔන්න ප්‍රත් ඊළඟ කෙනා. එමෙන්න වහනින් මේ ලෝකයේ යමෙකු ඉපදීම දනීද? මොකද කියන්නේ? ඉපදීම දනීද? ඉපදීමට හේතුව දනීද? ඉපදීම නැති කිරීම දනීද? ඒ නැති කිරීමේ මාර්ගය දනීද? අන්න ඒක නත් කවුද? සම්මා දිට්ඨිකයි. දැන් ඔබට පෙන්නත්නි මේ නොතේරෙන අහන්න පුළුවන් මගෙන්. ගියන් පස්සේ බයින්නේ එහෙම මොකද මේ කිව්වේ කියලා. එනසේ පින්නත් නොතේරෙනවා දැන් අහන්න පුළුවන්. මොකද්ද මේ කියලා. මම පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් පින්නත් ඉපදීම කියන්නේ මොකටද? දැන් අපිට බුදුහාරු දේශනා කරනවා මේ ලෝක පින්නත් කෙනෙක් ඉපදෙන ආකාර කීයක් තියෙනවද? 4යි පින්නත්. මොනවද? අණ්ඩජ, ජලාබුජ, සංසේජ සහ ඕපපාතික. සමහර පින්නත්නි මෙලොවට එනවා අපි වගේ. කියන්නේ මව කුසින් ඔන්න මේ ලොකට නයි ඉන්නවා පින්නත්නි. මිනිස්සු වගේ. සමහර පින්නත්නි කුරුල්ල වගේ බිත්තර වලින් මේ ලොකට නයි ඉන්නවා පින්නත්නි. සමහර පින්නත්නි දියර මූලිකරින් පින්නත්නි වතුර මූලිකරින් මේ ලොකට නයි ඉන්නවා පින්නත්නි. පණුව වගේ. දැන් උදාහරණයක් පින්නත්නි මෙහෙම. ඔන්න මෙතන ඇපල් ගෙඩියක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? ඇපල් ගෙඩියක්. ඕක පින්නත්නි කුණු වෙනවා. කාලයක් ගිහිලි වෙලා. මොකද්ද වෙන්නේ? පණුව එනවා පින්නත්නි. ඒ තමයි මොකද පින්නත්නි දියර මූලික කරගත් සත්‍යෝ පින්නත්නි. සමහර පින්නත්නි දෙවියෝ වගේ ඕපපාතිකව මේ ලෝකේ පහළ වෙනවා. කොහොම හරි පින්නත්නි අපිට කෙලස් තියෙයි නම්
අපි ඉපදිනවද නැද්ද? ඉපදිනවාම තමයි පින්වත්නි. එහෙමනම් ඉපදීමට හේතුව මොකද්ද? පින්වත්නි ඉපදීමට හේතුව මොකද්ද? කතා කරන්න ඕනේ. මොකක් හරි කියන්නේ පින්වත්නි. ඉපදීමට හේතුව මොකද්ද? කර්මයයි පින්වත්නි ඉපදීමට හේතුව. මොකද්ද ඉපදීමට හේතුව? කර්මයයි. දැන් කර්මය කියන්නේ මොකටද? අපිට බුදුහාම කොහොමද දේශනා කරන්නේ කර්මය පිළිබඳව? පාඩයක් තියෙනවා අපි දන්න. මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. පින්වත්නි කර්ම කියන්නේ චේතනාවලට. මොනවද කර්ම කියන්නේ එහෙමනම්? චේතනා පින්වත්නි. දැන් අද මේ පිරිස පින්වත්නි මේ බණ අහනවනේ මෙතන ඉඳගෙන. දැන් මේ හැමෝගෙම කයවල් මෙතන. නමුත් පින්වත්නි හැමෝගෙම හිත මෙතන නෙවෙයි. එක එක තැන්වල පින්වත්නි අපේ හිත. සමහර විට පින්වත්නි එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ ඇමරිකාවේ පින සමහරගේ හිත තියෙන්නේ. කය මෙතන. ගවගණ පින දුර අපේ හිත තියෙන සමහර වෙලාවකට. එහෙමනම් කොහොම හරි පින්වත්නි අපි අපේ හිතින් හිතන හැම චේතනාවක් පාසහම් පින්වත්නි කර්ම රැස් වෙනවද නැද්ද? කර්ම රැස් වෙනවා පින්වත්නි. ඒ කර්ම පින්වත්නි ආකාර තුනයි. ආකාර දෙකක් තියෙනවා පින්වත්නි. මොනවද? කුසල කර්ම සහ අකුසල කර්ම. එහෙමනම් ඔන්න පින්වත්නි. ඒ නිසා තමයි අපි ඉපදීම සිදුවන්නේ. දැන් අපි පින්වත්නි මේ රැස් කරන කර්ම කොහොද? ගබඩා වෙලා තියෙන අපි මැරෙන කම්ම. අපි පින්වත්නි මේ රැස් කරන කර්ම කොහොද? ගබඩා එක්තැනලා තියෙන පින්වත්නි. භවයේ කොහෙද තියෙන්නේ? භවයේ. මොකද පින්වත්නි භවය කියන්නේ? අපි දැන් උදාහරණයක් ගමු මෙහෙම. ඔන්න පින්වත්නි භවය කියන්නේ හරියට කැටයක් වගේ. මොකක් වගේද? සල්ලි දාන කැටයක් වගේ පින්වත්නි. දැන් අපි මැරෙන කම්ම පින්වත්නි කෑම කනවද නැද්ද? අපි හැමෝම මැරෙන කම්ම පින්වත් උපන්දා පටන් කෑම කනවා පින්වත්නි. දැන් මේ සිදුවන්නේ මෙහෙමයි. දැන් අපි කන පින්වත්නි හැම කෑමක්ම කන්න ඕනේ කොහොමද? අර කැටට සල්ලි දාලා පින්වත්නි. ටොපියක් කෑවත්, වතුර විතර පින්වත්නි බිව්වත්, උදේට කෑවත්, දවල්ට කෑවත්, රැට කෑවත්, පළතුරක් කෑවත් පින්වත්නි හැම කෑමක්ම කන්න ඕනේ. ඒ පින්වත්නි කෑමේ අගියට අවශ්‍ය මුදල් දාලා පින්වත්නි අර කැටේට. එහෙමනම් අපි පින්වත්නි මැරෙනකම් කනවා. ඒ වගේ පින්වත්නි මැරෙනකම් අර කැටේ පිරෙනවද නැද්ද? පිරෙනවා පින්වත්නි. කනතරම් පින්වත්නි අර කැටේ ඔන්න පින්වත්නි පිරෙනවා. ඒ හරියට මේ වගේ පින්වත්නි. දැන් එහෙමනම් ඔන්න පින්වත්නි මේ කෑම තමයි අපේ සිතුවිලි. මොනවද කෑම කියන්නේ? සිතුවිලි පින්වත්නි. සල්ලි තමයි කර්ම පින්වත්නි. මොකද්ද සල්ලි කියන්නේ? කර්ම. කැටේ තමයි පින්වත්නි භවය. මොකද්ද කැටේ කියන්නේ? භවයට පින්වත්නි. අපි මැරෙනකම්ම කනවා වගේම පින්වත්නි මැරෙනකම්ම කර්මත් රැස් කරනවා පින්වත්නි. එහෙමනම් ඔබ පින්වත් අපි රැස් කරන හැම කර්මයක්ම කොහෙද තියෙන්නේ? භවයේ පින්වත්නි. දැන් එහෙමනම් අපි පින්වත්නි මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? මේ භවයට කැටේ පින්වත්නි බින්දෙනවා. කැටේ බින්දිලා පින්වත්නි උ තියෙන්නේ කරන අපි ඊළඟ ජාතිය. අපි කියන්නේ කොහමද? භවපච්චයා ජාති. භවෙන් පස්සේ තමයි අපේ ඊළඟ ජාතිය තියෙන්නේ. දැන් ඔබ පින්වත් වැඩි කුසල නම් කරලා තියෙන හොඳ ආත්මයක්. වැඩි අකුසල නම් කරලා තියෙන්නේ නරක ආත්මයක් පින්වත්නි. ඔන්න එහෙමනම් ඉපදීමට හේතුව මොකද්ද? කර්මයයි පින්වත්නි. එහෙමනම් ඉපදීම නැති කිරීම කියන්නේ මොකද්ද? කර්මය නැති කිරීමයි පින්වත්නි. කර්මය නැහැ කියන්නේ මොකද්ද? ඉපදීමත් නැහැ කියන එක පින්වත්නි. එහෙමනම් එහි ප්‍රතිපදාව මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඔන්න පින්වත්නි එහෙමනම් යමෙක් ඉපදීම දනේද? ඉපදීමට හේතුව දනේද? ඉපදීම නැති කිරීම දනේද? නැති කිරීමේ මාර්ගය දනේද? අන්න ඒක නේද කවුද? සම්මා දිට්ඨිකයි. කම්මැලි හිතෙන වාද පින්වත බාන ආසන කොට නිදිමත එනවාදෝ ඔබ හට විටින් විට මේ බණ ආසන කොට ඒති නිදි මාත පෙළට එනමුදු පින්ව
පින්වතුනි මේය අපි ඇසිය යුතුමයි පෙරට. දැන් පින්වත්නි මගේ බණ අහනකොට ගොඩක් අය නිදා ගන්නවා. හේතුව මොකද්ද? අපි මේ සාකච්ඡා කරන්නේ මොනවද? ශ්‍රී සද්ධර්මයයි. ඕපදූප නෙවෙයිනි පින්වත්නි. දැන් සමහර උපාසකම්මල කැමැති අහන මොනවද? hina යනන පින්වත්නි අහන්න කැමැති. එහෙම බණ පැය ගාණක් හරි අහනවා. මෙහෙම බණක් විනාඩි 10ක්වත් පින්වත්නි අහන්න බෑ. කඩන් වටිනවා පින්වත්නි නිදාගෙන. එහෙම ඉන්නවා පින්වත්නි උපාසකම්මල උපාසක මහතුරු ඉන්නවා. දැන් ඒ වුණාට පින්වත් මම කිසි විටකත් කවදාවත් ඔබට පින්වත්නි hina වෙන්න බණ කියන්නේ නැහැ. මා විසින් දේශනා කරන්නේ මොනවද පින්වත්නි? ශ්‍රී සද්ධර්මයේම තමයි. දැන් අහන ඔබ තමයි ප්‍රඥාවන්තව පින්වත්නි නිදවර්ජිතව මේක අහන්න ඕනේ. ඒක ඔබේ යුතුයකමක් පින්වත්නි. මගේ වක්කීම් මොකද මේක ඔබට මනාව පහදලා දෙන එකයි පින්වත්නි. ඒ නිසා හැමෝම ප්‍රඥාවන්තව පින්වත් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒක පින්වත්නි ඔබට හොඳ ප්‍රතිලාභයක් ජීවිතේ ජය ගන්න පින්වත්නි. ඔන්න ඊළඟ කෙනා. එමෙන් මහන්නේ මේ ලෝකයේ යමෙකු උපාදානීය ධනීද? මොකද්ද කියන්නේ? උපාදානීය ධනීද? උපාදානයට හේතුව ධනීද? උපාදානය නැති කිරීම ධනීද? උපාදාන නැති කිරීමේ මාර්ගය ධනීද? අන්න ඒක නත් කවුද? සම්මා දිට්ඨිකයි. පින්වත්නි උපාදානය කියන්නේ මොකටද? දැඩි වල්ලා ගැනීමටයි. මොකද්ද උපාදානය කියන්නේ? දැඩි වල්ලා ගැනීමට. පින්වත්නි පංචස්කන්ධය මොනවද? පිළිවෙලට කියන බලන්න හැමෝම ශබ්ද නගා. පංචස්කන්ධ මොනවද? ඇහෙන්නේ නැහැ මට. ඒ පංච ඉන්ද්‍රිය. රූප, වේදනා, සංඥා, සංකාර විඥාන. අද පින්වත්නි වර්තමානයේ බෞද්ධයන්ට තියෙන ලොකුම ලඩක් තමයි මේව දන්නවා මුල මතක නැහැ පින්වත්නි. මුල අල්ලලා දෙන්න ඕනේ. එතකොට ඔක්කොම වඩා හයියෙන් කියනවා. හැබැයි මුල මතක නැහැ. දැන් ඔබෙන් පින්වත්නි පාරින්නකොට ඔන්න පින්වත්නි වෙන ආගම කෙනෙක් ඇවිල්ලා අහන ඔබේ දහමේ පංචස්කන්ධ නෝන පින්වත් ඔබෙන් අහනවා. දැන් ඔහු පින්වත්නි ඔබට මුල කියනවද? එහෙනම් අපිට උත්තර දෙන්න පුළුවන්ද? බෑ පින්වත්නි. එහෙනම් මොකද පින්නත් අපි කළ යුත්තේ? ප්‍රඥාවන්තෙන් මතකේ තියෙන්න ඕනේ පින්නත් අපිට. ඒකනේ අපිට බෞද්ධයෝ කියන්නේ. නැත්නම් වැඩක් තියෙනවද? වැඩක් නැහැ පින්නත්නි. හොඳයි. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර විඥාන. රූප කියන්නේ මොනවද පින්නත්නි? ඇසට පෙනෙන දේවල්. පඨවි, ආපෝ, තේජෝ වායෝ. මෙවෙන් හටගත්ත කැඩෙන බිඳෙන විනාශ වන වැහැරෙන වියපතන දත අපි රූපය කියන්නේ පින්වත්නි. දැන් අපි රූපය ඇහෙන් බලනවා. බලලා පින්වත්නි රූප අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා පින්වත්නි. පවුලක් ගන්න අම්මා කෙනෙක් පුතාගේ රූපය අල්ල ගන්නවා මගේ කියලා. පුතා අම්මගේ රූපය අල්ල ගන්නවා මගේ කියලා. අන්න පින්වත්නි එනිසා අපි ඒටි කියනවා කොහොමද? රූප උපාදානස්කන්ධ කියලා. දැන් කලින් රූපස්කන්ධ හැබැයි දැන් කියන්නේ කොහොමද රූප උපාදානස්කන්ධ කියලා. ඒ මොකද රූපය අල්ල ගන්න නිසා පින්වත්නි. වේදනාව අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. අන්න පින්වත්නි එනිසා අපි ඒටි කියනවා කොහොම කියලාද? වේදනා උපාදානස්කන්ධ කියලා. සංඥා අල්ල ගන්නවද නැද්ද? සංඥා කියන්නේ මොනවද පින්වත්නි? මාර්ග සංඥාද? එහෙනම් දැන් අපි දන්නේ ඒවා නේද? නමුත් සංඥා කියන්නේ මොනවද පින්වත්නි? අපි කියන්නේ අමල්, කමල්, නාමල්, සුනිල්, සුනිමල් ඔය ඔක්කොම සංඥා නාම පින්වත්නි. ඔය අම්මා ළමයින්ට කියන්නේ මගේ පුතා, සුදු පුතා, රත්තරන් පුතා ඔය හැම නමක්ම සංඥාව පින්වත්නි. දැන් අපි සංඥා අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා පින්වත්නි. අන්න එනිසා ඒකට කියනවා කොහොම කියලාද සංඥා උපාදානස්කන්ධ කියලා. සංස්කාරات අල්ල ගන්නවා, විඥානත් අල්ල ගන්නවා පින්වත්නි. අන්න එහෙමනම් අපි පංචස්කන්ධය හඳුනන කොහොම කියලාද? පංච උපාදානස්කන්ධ කියලා. හොඳයි. එහෙමනම් පින්වත්නි මේ උපාදානයට හේතුව මොකද්ද? අල්ලා ගැනීමට හේතුව මොකද්ද? තෘෂ්ණාවයි පින්වත්නි. මොකද්ද හේතුව? තෘෂ්ණාව. අපිට බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමද? යතාපි මූලයේ අනුපද්ද වේදල්හි
ජින්නෝ පිරුක්කෝ පුනරේව රූහති. ඔන්න පින්වත්නි මිනිස්සෙක් පොරවකින් ගහක් මැදින් කපනවා. මොකද්ද වෙන්නේ? ආයමත් ගහ ලියලනවා පින්වත්නි. දැන් සමහර මිනිස්සු ඉන්න අපේ තෘෂ්ණාව පොඩ්ඩක් අයින් කරනවා. හැබැයි ආයමත් තෘෂ්ණාව වැඩෙනවා. කවුරු කෙනෙක් පින්වත්නි ගහක් මුලින්ම කපලා දැම්මොත් මොකද්ද වෙන්නේ? ආයේ ලියලන්නේ. අපිත් එවන තෘෂ්ණාවත් මුලින්ම අයින් කරන්න ඕනේ පින්වත්නි. දැන් අපි පින්වත් තෘෂ්ණාවෙන් තමයි මේ හැම දෙයක්ම අල්ලගන්නේ. දැන් පින්වත්නි ඔබ මට කියන්න බලන්න ඔබේ ජීවිත එක්ස්පීරියන්ස් එක පින්වත්නි ඔබ විසින් මේ දක්වා තෘෂ්ණාවෙන් අල්ලගත්ත එක බැඳීමක්වත් ඔබට පින සැපගෙනල් දීලා තියෙනවද හැමදාටම? එක පින්වත්නි බැඳීමක්වත් ඔබට පින සැපගෙනල් දීලා තියෙනවද? එකක්වත් නැහැ පින්වත්නි. දැන් ඔන්න මේ අම්මයි තාත්තයි දුව පින්වත්නි මගේ කියලා අල්ලගත්තා. අන්තිමේ මොකක්ද උනේ? අන්න පින්වත් දුක බවට පත් වුණා. දැන් පින්වත් මේ දෙමව්පියෝ දුව පින්වත් මෙලොවට එද්දි කොච්චරනම් සතුටු වෙන්නේ නැද්ද නේද? නැති පින සතුටු වෙන්නේ නැති. හැබැයි ඉතින් පින්වත් අවුරුදු 4කින් දුක බවට පත් වුණා පින්වත්නි. එහෙමනම් ප්‍රඥාවන්තව කල්පනා කරන්න අපි පින්වත්නි අල්ලගන්න හැම දෙයක් මොකද වෙන්නේ අන්තිමේ? දුක වෙනවා පින්වත්නි. අතාරින්න එක ලේසි නෑ හැබැයි. දැන් අතාරින්න වෙනවා තමයි හැබැයි අතාරින්න අපිට පින්වත්නි බෑ. අල්ලගෙන අපි කෙලස් අල්ලගෙන ඉන්නේ පින්වත්නි. එනිසා ඒක අමාරුයි. එහෙනම් ප්‍රඥාවන්ත වෙන්න පින්වත්නි ඔබ මේ අල්ලගන්න හැම බැඳීමක්ම අන්තිමේ මොකද වෙන්නේ පින්වත්නි? දුක බවට පත් වෙනවා. මුලින් සැපක් තියෙන පුළුවන් පින්වත්නි. මුලින් සැපක් තියෙන පුළුවන්. හැබැයි අන්තිමේ දුක වෙනවා පින්වත්නි. ඒක ප්‍රඥාවන්ත ඔළුවේ තියාගන්න. එහෙමනම් පින්වත්නි උපාදාන නැති කිරීම කියන්නේ මොකද්ද? තෘෂ්ණාව නැති කිරීමයි. තෘෂ්ණාව නැහැ කියන්නේ උපාදානත් නැහැ පින්වත්නි. ඒ මාර්ගය මොකද්ද? ඒ චතුරාර්ය සත්‍යම තමයි. ඔන්න මේ ප්‍රඥාවන්තව මොකද්ද පින්වත්නි? උපාදාන දනීද, හේතු දනීද, නැති කිරීම දනීද, නැති කිරීමේ මාර්ගය දනීද? අන්න ඒ කෙනා සම්මා දිට්ඨිකයි පින්වත්නි. ඔන්න ඊළඟ කෙනා. එමෙන්ම මහණෙනි මේ ලෝකයේ යමෙකු වේදනාව දනීද? මොකද්ද කියන්නේ? වේදනාව දනීද, වේදනාවට හේතුව දනීද, ඒ නැති කිරීම දනීද, නැති කිරීමේ මාර්ගය දනීද? ඒ කෙනාත් සම්මා දිට්ඨිකයි. මොකද පින්වත්නි වේදනාව කියන්නේ විඳීමයි. මොකද වේදනාව විඳීමයි පින්වත්නි. වේදනාවට හේතුව මොකද්ද? පින්වත්නි විඳීමට හේතුව මොකද්ද? ස්පර්ශයයි පින්වත්නි. මොකද හේතුව? ස්පර්ශය. දැන් මම මුලින් කිව්වා මුලින් පස් ආහාරයේදී අපි පින්වත්නි වේදනාව ලබන පින්වත්නි ద్వාරයන් 6ක් ගැන අපි කිව්වා. මොනවද? චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මනෝ පින්වත්නි. දැන් එහෙමනම් අපි පින්වත්නි ඇහෙන් රූප බලනවද නැද්ද? බලනවා. ඔන්න පින්වත්නි බලලෙවලා රූපේ නිසා පින්වත්නි ස්පර්ශයක් එනවද නැද්ද? එනවා පින්වත්නි. අන්න ඒක තමයි චක්කු ස්පර්ශ. කනෙන් ශබ්ද අහනවා. ශබ්දය නිසා පින්වත්නි ස්පර්ශයක් එනවා. ඒ තමයි මොනවද? සෝත ස්පර්ශ. එහෙමනම් පින්වත් දැන් මේ විඳීම කියන දේ ආකාර තුනක් තියෙනවා. විඳීම ආකාර කීයද? මොනවද පින්වත්නි? සුඛ ස්පර්ශ, දුක්ඛ ස්පර්ශ, අදුක්ඛම සුඛ ස්පර්ශ. පින්වත් මේ ස්පර්ශය ආකාර තුනයි. එකක් සැපවත් ස්පර්ශ. ඒ තමයි දැන් අපිට උදාහරණයක් ගමු පින්වත් මෙහෙම. ඕන දැන් අපි සංගීතයක් අහනවා, ලස්සන පින්වත් මියුසික් එකක් අහනවා. ඒක පින්වත් ලස්සනයි, අපි කැමතියි. ඒ නිසා ඒ පින්වත් මොකද්ද? සුඛ ස්පර්ශයක්. හැබැයි පින්වත් බල්ලෙක් බුරනවා නම් හැම වෙලෙම අපිට ඇහෙනවා නම් ඒක සැපයිද? ඒක දුකයි පින්වත්නි. අන්න එහෙමනම් ඒක මොකද්ද? දුක්ඛ ස්පර්ශයක් පින්වත්නි. සමහර ඒවා තියෙනවා අපිට පින්වත්නි ගාණක් නැහැ. දුකත් නැහැ, සැපත් නැහැ පින්වත්නි. අපි ඒ උපේක්ෂාවෙන් අතහරිනවා. දැන් ඔබ පින්වත්නි වේදනාව අල්ලගෙන ඉන්නවද නැද්ද? අල්ලගෙන ඉන්නේ පින්වත්නි. උදාහරණයක් අපි මෙහෙම පින්වත්නි. ඔන්න සැමියෙක් සහ බිරිඳක් ඉන්නවා පින්වත්නි. දැන් බිරිඳ බලාපොරොත්තු කාගේ ස්පර්ශයද? සැමියාගේ ස්පර්ශය, මහත්තයාගේ ස්පර්ශය. දැන් පින්වත්නි සැමියා වැරදිලාවත් වෙන කාන්තාවක ස්පර්ශය කරොත් මොකද වෙන්නේ? ගෙදර ආවම බලා ගන්නනේ දේවා. ඒ පෞල් ප්‍රශ්න. කොහොම හරි පින්වත්නි එහෙම වෙන්නේ මොකද? ස්පර්ශය මගේ කරගත්ත නිසායි. එහෙමනම් පින්වත්නි වේදනාව නැති කිරීම කියන්නේ මොකද්ද? ස්පර්ශය
නැති කිරීමටයි. ස්පර්ශය නෑ කියන්නේ වේදනාවකුත් මේ ලෝකේ ඇත්තේ නෑ පින්වත්නි. ඔන්න එහෙනම් පින්වත්නි හිත මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයම තමයි. යමෙක් ප්‍රඥාවන්තව වේදනාව දනීද? වේදනාවට හේතුව දනීද? වේදනාව නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? ඒක නත් කවුද? සම්මා දිට්ඨිකයි. ඇති වී තිබේදෝ ආද බාන ආසන කොට කන්නත් නැතයි සමහරු දැන් සීතන කොට වැඩි වෙලා නොමැත පින්වත මම බන ආදීන කොට කන්නට පුළුවන්ය තව පොඩි වෙලාවකින් සිට. දැන් පින්නත්නි කන්නත් නැහැ කියලා කල්පනා කරනවද දන්නේ නැහැ. එහෙමයිනේ සමහර පින්නත්නි ඉන්නවා බනහන් ආවට පස්සේ දන්නවන්නේ නැති පින්නත්නි. එහෙම ඉන්න වෙයි හැමතැනකම ඉතින් තත්ත්වය තමයි. තව පොඩ්ඩයි පින්නත්නි තියෙන්නේ. හොඳයි. එහෙමනම් පින්නත්නි ඔන්න ඊළඟ කෙනා. එමෙන්න මහණෙනි මේ ලෝකයේ යමෙකු මොකද පින්නත්නි විඥානයේ දනේද විඥාණයට හේතුව දනේද ඒ නැති කිරීම දනේද ඒ නැති කිරීමේ මාර්ගය දනේද අන්න ඒක නත් කවුද පින්නත්නි සම්මා දිට්ඨිකයි. දැන් ඔබට පින්නත් මේ බණදි කම්මැලි හිතෙන්න පුළුවන්. නිදිමත එන්නත් පුළුවන් පින්නත්නි. හැබැයි ඔබට පින්නත්නි මේ බණ නිවන් දකින්න පින්නත් ඕනේ වෙනවා. ඔබ පින්න නිවන් දකින්නව නම් ඔබට පින්නත්නි කවදා හරි මේ බණ අහන්න වෙනවද නැද්ද? අහන්න වෙනවාම තමයි පින්නත්නි. එහෙනම් දැන් අහන්නේ කොහොඳ නැද්ද? හොඳයි කොට හොඳ නැහැ කියලා තමයි හිතන්නේ නේද පින්නත්නි? නමුත් දැන් අහන එක වටිනවා. එනිසයි කියන්නේ පින්නත්නි ප්‍රඥාවන්ත වහන්න කියලා. එහෙමනම් පින්නත්නි විඥානය කියන්නේ මොකටද අපි? දැන් ඔබ පින්නත් අපි හැමෝටම විඥානයක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් උන මම පින්නත් ඔබේ වයස අහනවා. දැන් ඔබ කියයි මට තිය මට නෙමෙයි පින්නත් ඔබ කියන ඔබේ වයස නේද? 30යි කියයි 20යි කියයි 50යි කියයි ඔබේ වයස කියයි පින්නත්. දැන් මම ආයෙමත් අහනවා පින්නත් ඔබේ විඥානීය වයස. ඔබට කියන්න පුළුවන් ද පින්නත් විඥානීය ආයුෂ කියන්න පුළුවන් ද කාටවත්? බෑ පින්නත් නේ. අපි කාටවත්ම මේ විඥානේ ආයුෂ කියන්න බෑ. බැරි පින්නත් මේක තමයි හේතුව. දැන් අපිට බුදුහාරු දේශනා කරලා තියෙනවා පින්නත්නි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පින්නත්නි තියෙනවා සූත්‍රයක් අචින්ත්‍ය කියලා. මොන සූත්‍රයේද? හැමෝම කියන්න ඕන මොන සූත්‍රයේද? අචින්ත්‍ය සූත්‍රය. අචින්ත්‍ය කියන වචනේ අර්ථය මොකද්ද පින්නත්නි? අචින්ත්‍ය කියන වචනේ අර්ථය මොකද්ද? ඒ කියන්නේ අපිට හිතලා අන්න ඉවර කරන්න බෑ නේද අචින්ත්‍ය කියන්නේ පින්නත්නි. එහෙමනම් මේ සූත්‍රයේ එවැනි පින්නත්නි විෂයන් හතරක් බුදුහාරු දේශනා කරනවා. විෂයන් කීයක්ද? හතරක්. මොනවද පින්නත්නි? බුද්ධ විෂය, දෙක ධාන විෂය, තුන කර්ම විෂය, හතර ලෝක විෂය පින්නත්නි. දැන් බුදුහාරු දේශනා කරන මේ ලෝක විෂය අචින්ත්‍යයි පින්නත්නි. බුදු පියාණෝ දේශනා කරේ කොහොමද? අනමතග්ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤයේ. මහණෙනි මේ සංසාරය යනව රාග්‍රයි. එහෙම නැති පින්නත්නි. අපි කාටවත් කෙලවරක් හොයන්න පුළුවන්ද? හොයන්න බෑ පින්නත්නි. හොයන්න තව තව දික් වෙන එකයි වෙන්නේ. දැන් ඒ වුණාට පින්නත්නි මේ ලෝකේ ආරම්භයක් තියෙනවද නැද්ද? තියෙනවා පින්නත්නි. කවදා හරි කොතන හරි තියෙනවා. අන්න එහෙමනම් එතන තමයි පින්නත්නි අපේ විඥානයේ උත්පත්තියත් ආරම්භයත් තියෙන්නේ. එහෙමනම් එදා පටන් පින්නත්නි කල්ප කෝටි දසදහස් ගණන් පින්න මේ විඥානේ දුවනවද නැද්ද? දුවනවා පින්නත්නි. අපි මිනිසෙක් වෙන්නේ නැති, තිරිසනෙක් වෙන්නේ නැති, සක්දෙව් වෙන්නේ නැති, මහා බඹු වෙන්නේ නැති, අපාය යන්නේ නැති පින්නත්නි. එක එක දල කරන පින්නත් මේ විඥානයත් එක්ක. දැන් පින්නත් මේ දුවන විඥාණය ආකාර තුනකට හුරු වෙනවා. ආකාර කීයකටද? තුනකට මොනවද පින්නත්නි?
පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පිනට, පවට, භාවනාවට. දැන් ඔය සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි Tamanට කන්න වේලක් නැහැ. හැබැයි පින් කරන්නමයි කල්පනාව පින්වත්නි. පුළුවන් තරම් පින්වත්නි කුඩාව පිනක් කරනවා පින්වත්. Tamanටත් කන්න දෙන පින පින් කරන ඉන්නේ තමයි තමන්ගේ විඥානයේ සංසාරේ පිනට හුරු වුණා අය පින්වත්නි. සමහර වෙනවා පින්වත්නි කෝටි පෙකට පැලෙන්න සල්ලි තියනවා පින්වත්නි. හිඟන්නට රුපියල් 100ක් දෙන්න කැමති නැහැ පින්වත්නි. ඒ කවුද? සංසාරේ තමන්ගේ විඥානය පවට හුරු වුණා අය පින්වත්නි. සමහර ඉන්නවා පින්වත්නි කන්න ගියත් නිදියන්න ගියත් වැඩට ගියත් කොයි හිටියත් පින්වත්නි පොඩ්ඩක් හරි භාවනා කරනවා පින්වත්නි. ඒ තමයි තමන්ගේ විඥාණය භාවනාවට හුරු වුණු අය පින්වත්නි. එහෙමනම් ඕක තමයි විඥාණය. පින්වත්නි විඥාණයට හේතුව මොකද්ද? විඥාණයට හේතුව මොකද්ද පින්වත්නි? සංස්කාරය විඥාණයට හේතුව. මොකද්ද හේතුව? සංස්කාර. සංස්කාර කියන්නේ මොනවද? සිතුවිලි. සිතුවිලි කියන්නේ මොනවද? කර්ම පින්වත්නි. අපි දැන් මුලින් කිව්වේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. එහෙමනම් පින්වත්නි මෙන්න මේ සංස්කාර නිසා අපේ විඥාණය හටගත්තේ. එහෙමනම් පින්වත්නි විඥාණය නැති කිරීම කියන්නේ මොකද්ද? සංස්කාර නැති කිරීමයි පින්වත්නි. සංස්කාර නැහැ කියන්නේ විඥාණයකුත් මේ ලෝකේ තියෙනවද? විඥාණයකුත් නැහැ පින්වත්නි. එහි මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඔන්න යමෙක් ප්‍රඥාවන්තව විඥානයේ දනීද, ඒට හේතු දනීද, ඒ නැති කිරීම දනීද, නැති කිරීමේ මාර්ගය දනීද. ඒකනත් සම්මා දිට්ඨිකයි. මෙතරම් වේලා මම ආද බාන දේශන කොට උගුරත් රිදෙනවා පින්වත මෙතැන් සිට මා ගැන නොසිතන්නේ මන්දෝ පින්වතුනි සිට ගිලන් පසක්වත් දෙන්නේ නැතිද මට එනමුදු මේ යත් මනවින් ඔබ ඇසිය යුතුයමයි මගේ ඇඟේ තියෙන්නේ සියුමැලි බෝලද හමයි තෙබිව්වොතින් කළු වෙනවා සිකුරු තමයි මයිලෝ එකක් තිබුණොත් නම් ගොඩම තමයි දැන් පින්නත් මම ඕන වෙලාවදී ඉල්ලන්නේ පින්නත් නැත්තරම මම මේ කවි කියන්නේ ඇයි ඔබ නිසයි පින්නත් ඔබට නිදිමත නිසයි මට පින්නත් අවශ්‍ය නැහැ සමහර දුවනවා පින්නත් නිගේන්න දැන් පින්නත් ඔය යන පිරිස් දෙගොල්ලක් ඉන්නවා පින්නත් එක්කෙනෙක් පින්නත් ගේන්න යන අය අනිත් කෙනා කවුද මෙතනින් පැන ගන්නයි පින්නත් දැන් මගේ බණ අහන්න ගියාම පස්සේ මම යන්න දෙන්නේ නැහැ පින්නත් කාටවත් සමහරවිට දුවලනෝ ගේන කියලා ගේන්නේ නැහැ පින්නත් න්යාය එන්නේ නැහැ පැත්තකවත් එහෙමත් ඉන්නවා පිරිස එහෙමනම් පින්නත්නි ඔන්න ප්‍රඥාවන්ත ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ අපි ඔන්න ඊළඟ කෙනා එමෙන්න මහණෙනි මේ ලෝකයේ යමෙකු සංස්කාරය දනීද මොකද කියන්නේ සංස්කාරය දනීද සංස්කාරයට හේතුව දනීද සංස්කාරය නැති කිරීම දනීද නැති කිරීමේ මාර්ගය දනීද ඒ කෙනා කවුද සම්මාදිට්ඨික පුද්ගලයෙක් අපි පින්වත්නි සංස්කාර ගැන කතා කරා පින්වත්නි සංස්කාරයට හේතුව මොකද්ද පින්වත්නි සංස්කාරයට හේතුව තමයි මොකද්ද අවිද්‍යාව මොකද්ද සංස්කාරයට හේතුව අවිද්‍යාවයි මොකද්ද අවිද්‍යාව කියන්නේ නොදැනීමයි මොකද පින්නත් අවිද්‍යාව කියන්නේ නොදැනීමටයි. අපි පින්නත් පස්සේ අවිද්‍යාව ගැන කතා කරමු. දැන් මම දැන් පින්නත් අවිද්‍යාව නොදැනීම බව මතක තියාගන්න.
එහෙමනම් පින්වත්නි සංස්කාර නැති කිරීම කියන්නේ මොකද්ද? අවිද්‍යාව නැති කිරීමයි. අවිද්‍යාව නැහැ කියන්නේ සංස්කාර තියනවද? සංස්කාර නැහැ පින්වත්නි. එහෙත් ප්‍රතිපදාව මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඔන්න මේ ප්‍රඥාවන්තව සංස්කාර දනීද, එයට හේතු දනීද, ඒ නැති කිරීම දනීද, නැති කිරීමේ මාර්ගය දනීද. අන්න ඒකනත් සම්මා දිට්ඨිකයි. ඔන්න පින්වත්නි ඊළඟ කෙනා. එමෙන් මහණෙනි මේ ලෝකයේ අමික අවිද්‍යාව දනීද? මොකද කියන්නේ? අවිද්‍යාව දනීද? අවිද්‍යාවට හේතුව දනීද? අවිද්‍යාව නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? ඒකනත් කවුද? සම්මා දිට්ඨිකයි. ඔන්න පිළිගන්න අපි දැන් කතා කරමු අවිද්‍යාව පිළිබඳව. බුදුහාර පින දේශනා කරනවා මේ අංගුත්තර නිකායෙම දසක නිපාතයේ යමක වර්ගයේ පළවෙනිම සූත්‍රය තමයි අවිජ්ජා සූත්‍රය. මොන සූත්‍රයේද? අවිජ්ජා සූත්‍රය. පින්වත්නි බුදුහාර දේශනා කරනවා පතයන් දෙකක්. පතයන් කීයක්ද? දෙකක්. එකක් අවිද්‍යාවේ මාර්ගය, අනික විද්‍යාවේ මාර්ගය. අපිට පින්වත්නි අපේ අවිද්‍යාව නිසා බොහෝ කෙලෙස් උපදිනවා. අවිද්‍යාව නිසා පංච නීවරණ උපදිනවා. පංච නීවරණ නිසා ත්‍රිවිධ දුෂ්චරිත ඇති වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිත පින්වත්නි මොකද්ද වෙන්නේ? පංච ඉන්ද්‍රිය අසංවර වෙනවා. පංච ඉන්ද්‍රිය අසංවර නිසා පින්වත්නි මොකද්ද වෙන්නේ? අයෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් අසත්‍ය සම්පජාඤ්ඤය ඇති වෙනවා. අසත්‍ය සම්පජාඤ්ඤයෙන් අශද්ධාව ඇති වෙනවා. අශද්ධාව ඇති වෙන්නේ අසත් ධර්මය ඇහෙන කොටයි. අසත් ධර්මයෙන් අපේ කරුණ නිසාද? අසත් පුරුෂයෝ නිසා පින්වත්නි. එහෙමනම් මේ අවිද්‍යාව කියන්නේ පින්වත්නි මහත් වූ කෙලෙස් ගොඩක්. ඔන්න පින්වත්නි බුදුහාර දේශනා කරනවා මේ සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුත්තේ නම් පින්වත්නි පුග්ගල සූත්‍රය. මොන සූත්‍රයේද? පුග්ගල සූත්‍රය. එහි දැක්වෙනවා පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙන පුද්ගල පින්වත්නි වර්ග හතරක් ගැන. වර්ග කීයක් ගැනද? හතරක් ගැන. එක්කෙනෙක් පින්වත්නි කවුද? අවිද්‍යාවෙන් විද්‍යාවට යන්න පින්වත්නි කවුද? අවිද්‍යාවෙන් විද්‍යාවට යන්න. එක්කෙනෙක් විද්‍යාවෙන් අවිද්‍යාවට එන්න. කවුද? විද්‍යාවෙන් අවිද්‍යාවට එන්න. එක්කෙනෙක් පින්වත්නි අවිද්‍යාවෙන් අවිද්‍යාවටම යන්න. අනිත් කෙනා විද්‍යාවෙන් විද්‍යාවටම යන්න පින්වත්නි. එහෙමනම් ඔන්න පින්වත්නි ඔය හතරෙන් ඔබ කවුද? විද්‍යාවෙන් විද්‍යාවට යනවාද පින්වත්නි? අන්න හරි. අපි හැමෝම කවුද? අවිද්‍යාවෙන් විද්‍යාවට අපි හැමෝම. දැන් ඔන්න පින්වත්නි දිනක් භික්ෂුවක් කියලා බුදුහාම අහනවා මෙහෙම. පින්වත්නි මේ ලෝකේ එළිය කරන්නේ මොනවද? හිරු සඳු තාරකා පින්වත්නි. උන්වහන්සේ අනුව බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ යම් විටක ඉරත් හදත් තරුත් නැති වුණොත් මොකද්ද වෙන්නේ? අන්ධකාරයෙන් පෙළෙනවා. බුදුහාමුදුරුවනේ අන්න ඒ අඳුරට වඩා මේ ලෝකේ අඳුරක් තියේ දහනව පින්වත්නි. තියේද නැද්ද? තියෙනවා පින්වත්නි. මොන අඳුරද? අවිද්‍යා අන්ධකාරය. මොන අන්ධකාරයද? අවිද්‍යා අන්ධකාරය. පින්වත්නි එහෙමනම් දැන් අපේ මේ ඇහැට පින්වත්නි එළිය පෙනුනට අපේ හිත පින්වත්නි මහත් අන්ධකාරයකයි පෙළෙන්නේ. ඒ අඳුර පින්වත්නි අපි අතපත ගාමි තමයි ඉන්නේ. එහෙමනම් ඒ අඳුරට එළිය මොකද්ද පින්වත්නි? මේ ධර්මයයි. එනිසා කියන්නේ ප්‍රඥාවන්තව බණහන්න කියලා පින්වත්නි. ඔබ විසින් බුදුන් දේශනා කරේ කොහොමද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. ධර්මයේ හැසිරෙනා කවුද ආරක්ෂා කරන්නේ? ධර්මයෙන් පින්වත්නි ආරක්ෂා කරනවා. හොඳයි. ඔන්න පින්වත්නි එහෙමනම් යමුකෝ අවිද්‍යාව දනීද? පින්වත්නි අවිද්‍යාවට හේතුව මොකද්ද? ආශ්‍රව. මොකද අවිද්‍යාවට හේතුව? ආශ්‍රව පින්වත්නි. ඔන්න එහෙමනම් යමෙක් පින්වත්නි අවිද්‍යාවට ආශ්‍රව දනීද? පින්වත්නි අවිද්‍යාව නැති කිරීම කියන්නේ මොකද්ද එහෙමනම්? ආශ්‍රව නැති කිරීමයි. මොකද පින්වත්නි අවිද්‍යාව නැති කිරීම කියන්නේ ආශ්‍රව නැති කිරීමයි. ආශ්‍රව නැහැ කියන අවිද්‍යාවක් තියෙනවද? අවිද්‍යාවකුත් නැහැ පින්වත්නි. ඒත් මාර්ගය මොකද්ද? ඒත් ආරෂ්ඨාංග මාර්ගය මොකද? ඔන්න යමෙක් පින්වත්නි ප්‍රඥාවන්තව අවිද්‍යාව දනීද? අවිද්‍යාවට හේතු දනීද? ඒ නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? අන්න ඒකනත් සම්මා දිට්ඨිකයි. ඔන්න පින්වත්නි අන්තිම කෙනා. ඔන්න යමෙක් පින්වත්නි මහන්නේ ආශ්‍රව දනීද? එයට හේතු දනීද? ඒ නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? අන්න පින්වත්නි ඒකනත් සම්මා දිට්ඨිකයි.
පින්වත්නි ආශ්‍රව කියන්නේ මොනවද? බුදුදහමේ ආශ්‍රව කීයක් තියෙනවද? ගානක් නෑ නොසෑහෙන තියෙනවද? එහෙනම් කීයක් තියෙනවද පින්වත්නි? 4යි තියෙන්නේ. ආශ්‍රව කීයද? 4යි පින්වත්නි. මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව සහ අවිජ්ජා ආශ්‍රව. පින්වත්නි කාමාශ්‍රව කියන්නේ මොනවද? කාමයන්ට තිබෙනා වූ ආසාවයි. ඒ ඇති වෙන්නේ පින්වත්නි රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශයෙන් පින්වත්නි. එහෙමනම් මෙන්න මෙවැනි පින්වත්නි කාමාශ්‍රව ඇති වෙනවා. දැන් උන පින්වත්නි අපි අපෙන් ඇහෙන් රූප බලනවා. අන්න කාමයේ පින්වත් නැති වෙනවා. දැන් පින්වත්නි අපිට බුදුහාර දේශනා කරනවා මේ ලෝකයේ පින්වත්නි ලෞකික දේවල් තුර පින්වත්නි කාමයේ ආස්වාදයේ තියෙනවද නැද්ද? තියෙනවා පින්වත්නි. ඒකන බුදුහාර දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛකන්ද සූත්‍රය මොන සූත්‍රයේද? මහා දුක්ඛකන්ද සූත්‍රය. ඒ දැක්කනවා පින්නත් දැන් මේ ලෞකික හැම දෙයකම ආකාරණා තුනක් තියෙනවා. ඔය පින්න ලෞකික හැම දෙයකම කාරණා කියලා තියෙනවා තුනක් තියෙනවා. මොනවද? ආස්වාද, ආදීනව, නිස්සරණ පින්නත්නි. ඒ පින්න බුදුහාර මේ උපමාවක් දේශනා කරනවා. ඔන්න පින්නත්නි අපේ ඉස්සරහා ඉන්නවා අවුරුදු 15ක් 16ක් වුණ. ඊතා උෂ්ණ වූ, ඊතා මිටි නොවූ, ඊතා මහත් නොවූ, ඊතා කෙට්ටු නොවූ, ඊතා සුදු නොවූ, ඊතා කළු නොවූ යෞවනයක් ඉන්නවා පින්වත්නි. දැන් ඇයගේ රූපේ ආස්වාදයක් තියෙනවද නැද්ද? තියෙනවා පින්වත්නි. ඒ මොහොතේ ඇයගේ රූපේ ඔන්න පින්වත්නි ශෝභාව නිසා ආස්වාදයක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ ආස්වාදය කියලා පින්වත්නි. හැබැයි දැන් ඒ යෞවනියම පින්වත්නි ඔන්න දැන් අවුරුදු 90ක් 100ක් ගිහිල්ලා කෙස් ටික සුදු වෙලා දත් ටික හැල්ලන බෑ විරූපී වෙලා මල මුත්‍රා ගොඩේමයි ඉන්නේ. තනියෙන් වාඩ්නොත් තනියෙන් හිට ගන්න බෑ. තනියෙන් හිටගත්තොත් තනියෙන් ඔන්න පිනත් ඒ තත්ත්වෙ එනවා. දැන් එහෙමනම් ඒ පින්නති රූපේ පෙර තිබුණු ආස්වාදය දැන් තියෙනවද? දැන් නෑ. දැන් මොකක්ද තියෙන්නේ? ආදීනවයයි පින්නත්. දැන් මොකද්ද තියෙන්නේ? ආදීනවය. ඔන්න පින්නත් මේක දකිනවා ප්‍රඥාවන්තයෝ. දැකලා නිස්සරණ නිවීම හොයනවා පින්නත්නි. එහෙමනම් අපේ පින්නත්නි රූපයෙන් කාමයේ ඇති වෙනවා. ශබ්දයෙන් පින්නත්නි කෙලෙස් ඇති වෙනවා. සුවඳින් කෙලෙස් ඇති වෙනවා පින්නත්නි. ඔය ඔක්කොටම වඩා පින්නත්නි මෙන්න මේ දිවෙන් කෙලෙස් වැඩිනවා පින්නත්නි කැම නිසා. දිවෙන් මොකද අපි ගන්නේ? රසය පින්නත්නි. මොකක්ද දිවෙන් ගන්නේ? රසයයි. අපි පින්නත් උදාහරණයක් ගමු මෙහෙම. දැන් ඔන්න මේ පිරිස මෙහෙදල පින්නත්නි බස් එකකින් කතරගම වඳින්න යනවා. කොහෙද යන්නේ? කතරගම පින්නත්නි වඳින්න යනවා. දැන් ගිහිල්ලා කෑමට පින්නත්නි කඩේකින් නවත්තනවා. ඔන්න කන්න යනවා පින්නත්නි. කඩේ කෑම වල ගානත් අඩුයි කෑමත් රහයි. ඔන්න කනවා පින්නත්නි බඩයි හිතයි දෙකම පිරීලා. ඔන්න එනවා පින්නත්නි. ආයෙ මෙහෙටම එනවා. දැන් ලබන ඔන්න පින්නත්නි ආයෙමත් කතරගම වඳින්න යනවා. දැන් මේ ලබන අවුරුද්දේ පින්නත්නි. ඔය යද්දී අර කඩේ මතක් වෙනවද නැද්ද? මතක් කරේ මොකද පින්න මතක් කඩේ නම නිසාද? රස නිසා පින්නත්නි. අපේ මේ දිවට පින්නත්නි රහක් දැනුනොත් මැරෙනකම් අමතක වෙන්නේ නැහැ. අපි පින්නත්නි රහ හිත හිත කනවා ආයෙමත්. ඒ කෑම ආයෙ කන්න ඕනෙත් නැහැ. හිත හිත පින්නත්නි කනවා පින්නත්නි. දැන් මිනිස්සෙක් පින්නත්නි මැරෙද්දි ටොපියක් හරි කන බලන්න කනවා පින්නත්නි. ඒ මොකද එච්චරට පින්නත් අපේ රහට ගිජු වෙලයි තියෙන්නේ. ඔන්න එහෙමනම් මෙන්න පින්නත් මේ නිසා අපි තමයි පින්නත්නි කාමාශ්‍රව ඇති වෙන්නේ. මොකද්ද එහෙමනම් ඒ කාමාශ්‍රවය. පින්නත්නි භවආශ්‍රවය කියන්නේ මොකද්ද? දැන් සමහර මිනිස්සු ඉන්නවා පින්නත්නි මේ ලෝකේ ඉන්නකොටම පරලෝකයේ පින්නත්නි අල්ලා ගන්නවා. ඔය පින්න සමහර උපාසකම්ලිනෝ කියන්නේ පින්නත්නි මම යන්නේ මෙන්න මේ දිව්‍ය ලෝකෙට මම යන්නේ මෙන්න මේ බ්‍රහ්ම ලෝකෙට පින්නත් එහෙම කියනවා පින්නත්නි මිනිස්සු. අල්ලගෙන තියෙන පින්නත්නි අනිත් ලෝකයන්. අන්න නිසා අපි ඒකට කියන කොහොම කියලාද භවආශ්‍රවය කියලා පින්නත්නි භවය අල්ලාගත්ත නිසා. ඊට පස්සේ පින්න ditthාශ්‍රව කියන්නේ මොකද්ද? දෘෂ්ටි අල්ලා ගැනීම. සමහර මිනිස්සු ඉන්නවා පින්නත්නි දෘෂ්ටියක් අල්ලගත්තොත් මැරුවත් අත්හරින්නෙම නැහැ. කොච්චර කිව්වත් නෑ කියලා පින්නත්නි කියන්නේ. තේරුම් ගන්නෙම නැහැ පින්නත්නි. එහෙමයි ඉන්නවා. දැන් එහෙම කෙනෙක් පින්නත්නි වැරද්දක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? විනාශයම තමයි. හරි දෙයක් අල්ලගත්තොත් යහපතම තමයි පින්නත්නි. එහෙමනම් ඔන්න ඒ තමයි අපි හඳුන්වන්නේ කොහොම කියලාද? ditthාශ්‍රව කියලා. අන්තිමක මොකද පින්නත්නි? අවිජ්ජාශ්‍රවය කියන්නේ මෝහය අල්ලා ගැනීමයි. ඔන්න මේක තමයි පින්නත් අපි කියන්නේ ආශ්‍රව 4. එහෙමනම් පින්නත්නි මේ ආශ්‍රව 4ට හේතුව මොකද්ද?
දැන් අපි කිව්වා අවිද්‍යාවට හේතු ආශ්‍රව නම් ආශ්‍රවට හේතුව මොකද්ද? අවිද්‍යාව තමයි පින්වත්නි. දෙක පින්වත් මාරු තමයි ඒකට හේතු වෙන්නේ. ඔන්න එහෙමනම් අවිද්‍යාව නැහැ කියන්නේ ආශ්‍රවත් නැහැ. ආශ්‍රව නැහැ කියන්නේ අවිද්‍යාවත් නැහැ පින්වත්නි. ඒත් මාර්ගය මොකද්ද? ඒත් ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඔන්න පින්වත්නි එහෙමනම් සරියුත් හාමුදුරුවෝ මේ ආකාරයට සූත්‍රය විග්‍රහ කරා. දැන් උන් අපි සාකච්ඡා කරා පින්වත්නි මෙතුවක් වේලා මේ ලෝක කෙනෙක් පින්වත්නි සම්මාදිට වෙන ආකාරය. මොන ආකාරයේද? සම්මාදිට පින්වත්නි වෙන්නා වූ ආකාරය. දැන් පින්වත්නි මේ කරුණ අනුව ගත්තොත් ඔබ සම්මාදිටකද? මේ වගේ පින්වත්නි ගත්තෙන් ඔබ සම්මාදිටකයිද? අපි පින්වත්නි මේ කතා කළ කාරණා එක්ක බලනකොට අපිට පින්වත්නි දුක තේරිලා තියෙන්නේ තේරෙලා නැහැ පින්වත්නි. අපි කියනවා තේරුණා කියලා. ඒක මේ එලිමහනේ විතරයි පින්වත්නි. ඔය මිනිස්සු අඬනවා පින්වත්නි දුක කියා. නමුත් පින්වත්නි ආපස්සේ කරන්නේ මොකද පින්වත්නි? ඒ දුකට මෙන්න කාරණා තමයි පින්න ආයමත් කරන්නේ. ඒ කියන්නේ දුක තේරිලා තියෙනවාද දුක තේරිලා නැහැ පින්වත්නි. ඒ අනුව බලද්දී අපි ඇත්තටම අපි කවුරුවත් තාම හරිම සමාධියට ඇවිල්ලා ඉන්නවද පින්න අපි කවුරුත් නිවැරදි දැක්මට තාම ඇවිල්ලා නැහැ පින්වත්නි. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න මහන්සි වෙන්න පින්වත්නි. මේ ධර්ම විමර්ශනය කරන්න, අධ්‍යයනය කරන්න පින්වත්නි. කාර්ය බහුල වෙන්න පුළුවන් පින්වත්නි. නමුත් කාලය ඉතුරු කරගන්න පින්න ධර්මෙත් හැසිරෙන්න. ධර්මයත් හොයන පින්වත්නි ඔබේ ජීවිතේ කාලය ඉතුරු කරන්න. එහෙමනම් පස්සේ මෙලොවත් පින්වත්නි හරි ලස්සන වෙනවා ඔබේ පරලොවත් ලස්සන. ඒ අතරින් නිවනත් ටික ටික ඔබට පින්වත් ලඟ වෙනවා. හොඳයි. හැමෝම හොඳින් බණ ඇහුවද? හැමෝටම තේරුණාද? නිදාගත්තයට හැර නේද පින්වත්නි? ඔවුන්ට මොන බණක්ද? හොඳයි. එහෙමනම් පින්වත්නි අද දවසේ අපි හැමෝම එකතු වෙලා ඒක රාශී වෙලා සම්මාදිට්ඨිය පිළිබඳව ධර්ම සාකච්ඡාවක් කරා. හොඳයි. පින්වත්නි දැන් ඔබ දන්නවද ධර්ම ශ්‍රවණයේ පින්වත්නි ආනිසංස බණහනකේ පින්වත්නි ආනිසංස මොනවද? නාමිකව පින්වත්නි පහක් තියෙනවා. කීයක් තියෙනවද? පහයි. මොනවද පින්වත්නි? පළවෙනි එක තමයි අසුතං සුනාති. ඒ කියන්නේ නොඇසූ දේ අහන්න ලැබෙනවා පින්වත්නි. දැන් අද හැමෝම මේ සූත්‍රය අහලා තිබ්බද කලින්? නෑ. ඔන්න අදහන් ලැබුණාද නැද්ද? අද ඇහුවා පින්වත්. ඒ ආනිසංසයක්. දෙක තමයි සුතං පරිවදපේති. අහපු දේ ආය අහන්න ලැබෙනවා. දැන් අද පින්වත්නි මේ බණ එක්කෙනෙක් හරි අහලා තියෙන්නේ නැති මතක නැතුණාට පින්වත්නි. අන්න ඔහුට දායමත් මේක අහන්න ලැබුණා, මතක් කරගන්න ලැබුණා. ඒ තමයි සුතං පරිවදපේති. තුන පින්වත්නි කං විතරති. මොකද? ඒකනේ පින්වත්නි බණ අහනකොට ධම්මකරේ පවත්නාව පින සැක දුරු වෙනවා. මොනවද දුරු වෙන්නේ? සැක සංකා පින්වත්නි පහ වෙලා යනවා. හතර පින්වත්නි දිට්ඨින් උජුං කරෝති. මොකද්ද? ඒකනේ පින් දෘෂ්ටිය ඍජු වෙනවා අපේ. බණ අහන්න පින්වත්නි ධම්මකරේ පවත්නාව අපේ මේ දැකීම ඍජු වෙනවා පින්වත්නි නොසෙලී පවතිනවා. අන්තිම එක මොකද්ද? චිත්ත මස්ස පසිදති. අපේ පින්වත්නි මෙන්න මේ හිත බණ අහන්න පැහැදෙනවා පින්වත්නි. එහෙමනම් අන්න පින්වත්නි එවැනි වටිනා වූ අනුසස් තියෙන දතම මේ අපි හැමෝම මෙච්චරලා මේ කරේ. හොඳයි. එහෙමනම් පින්වත්නි අපි ප්‍රාර්ථනා කරමු අද මේ ධර්ම දාන පින්කම් සිදු කිරීමේ හේතුවෙන් ප්‍රථමයෙන්ම අපේ නායක හාමුදුරන් වහන්සේ වරක් ප්‍රදාන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සම්පන්නිය හත් වේවා. කරන කියන සිතන පතන හැම කටයුත්තක්ම සාර්ථක වේවා. ගෞතම බුද්ධ ශාසනය බබලවන්න ශක්තිය ලැබේවා කියන දිෂ්ඨාණයෙන් හැමෝම සාදුනාදයක් පවත්වමු. එමෙන් පින්වත්නි චන්ද්‍රසේන මහත්මයාටත් ප්‍රියදර්ශනී මැතිණියටත් ඒ පවුලේ දියණියෝ දෙදෙනාට සහ පුතුටත් එමෙන්ම පියාවන සිරිසේන මහත්මයාටත් ප්‍රමුඛ මේ බණ අහපු එන්න බැරුණු හැමෝටමත් බාලමාළු හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නියත් වේවා. කරන කියන සිතන පතන හැම කටයුත්තක්ම සාර්ථක වේවා. අවසන ඔබටත් මටත් නිවන් දකින්නට මේ පින උපනිශ්‍රය වේවා කියන දිෂ්ඨාණයෙන් හැමෝම සාදුනාදයක් පවත්වමු.
එමෙන්ම පින්වත්නි මීට තෙමසකට පෙර ඉහතදී අපාතරයෙන් වියවුණු වයස අවුරුදු 4ක් වූ ඔනෙලි නිම්නාදී ආදරණීය දියණිය දුක් ඇති ආත්මයක ඉපදී ඇතනම් දුකින් අද මිදේවා සැපවත් වූ ආත්මයකට ළඟා වේවා සැපවත් වූ ආත්මයක ඉපදී ඇතනම් ඒ සැප වඩා වර්ධනය වේවා ආදරණීය දියණියට නිවන බොහෝ දුර නොවේවා කරන දිෂ්ඨාණයෙන් හැමෝම සාදුනාදයක් පවත්වමු. අම්මාගේ තාත්තාගේ දැසට කාඳුල ගෙනා ඉපදෙන මොහොතේ තිබුණා නිති සතුටු සිනා එන මුදු මේ මොහොතේ දැසම කඳුලින්ම තෙමා ඔනෙලි නිම්නාදී නැමැති මල පාරව ගියා සූරතල් සිනහඬ ඇති කළ ගම දෙදරා සිටි ඒ කාලේ සතුටද සොම්නස තිබුණා එනමුදු කාලයට අනුවම මේයම උනා ඔනෙලි දුවේ දෙමව්පියෝ කෙලෙස ඉවසනුද මනා ලොව හැම දෙයම අනියත බව සිහි කරනු එබැවින් නිවන් යන්නට නිති වෙහෙස වෙනු මේ දෙන පින් ලබා සසරම දුවෙනි වෙනු ඔනෙලි දුවට නිති නිවනම ළඟා වෙනු මේකල පින් මහිම යදනිති අත් වේවා නැවතත් දෙමව්පිය ළඟටම පිවිසේවා කිසියම් සසරකදී විපතක් නොම වේවා නිම්නාදි දුවට නිවනම
අත් වේවා. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. පින්වත් හැමදෙනාම මෙතෙක් වෙලා රසක්‍රිපින්නෙන් කොටසක් පළමුව දෙවියන්ටත් අනතුරුව ඥාතීන්ටත් මාහාරෙක් වර පින අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දහම් ඇසූ සිත් සුවපත් වේවා. මෙත් කරුණා අදහස් ඇති වේවා. බුදු ගුණ නිතරම සිතෙහි වැඩේවා. පින්වත් සැමටම නිතිසෙත් වේවා. පින්වත් සැමටම නිතිසෙත් වේවා. පැතිර ගලනා සියලු රෝදුක් විපත් කරදර පහවයේවා. සිතට සැනසුම යහපතම හිමි වෙලා සොම්නස සැමගෙවේවා. දෙමාපිය දෝ දරුවෝ සමගින් සතුටින්ම කාලය ගෙවේවා. දහම් මැසුපින මුල් වෙලා සැම දෙනාටම නිවනම ලැබේවා. වෛර ක්‍රෝධ ඉරිසියාව දුරු වී කෙලෙස් බරින් සිත අඩු වේවා. මෙත් කරුණා ගුණ දයාදියේ බල නිකෙලෙස් සුවයම අත් වේවා. කලන මිතුරු සම්පත් හිමි වීමෙන් සසර දිනන්නට හැකි වේවා. දහම් ඇසූ මුල් වී අප සැම දිනටම නිවනම ලං වේවා. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු.
දසමසක්ම කුසේ හොවා තමලේ ධාතුව කිරි බවට පත් කරමින් සිය ආදරණීය දරුවන්ට පොවා ඇතිදැඩි කළ ඒ ආදරණීය මව් සෙනෙහසට මේ කවි යුගල උපහාරයක්ම වේවා. කුස තුල දාරා දාස මාස මා කාඩ පිරුව ඇස් මත තියා රැකවල් මාට නීති සැදුව පිස පිස කාන්දුලු සියලුම රිදු මන් දැරුව සුරාංගන නුඹයි මහාමායා පෙර දැරුව නිම්නති සෙනෙහසක් පාපුවක හිර කරලා දුන්නේ සිරුරේ ලේටික මාට කිරි කරලා නුඹේ දිවි සැරිය මා වෙනුවෙන් කැප කරලා අම්මේ නුඹේ පානම දිමි හඬ සිඹලා එමෙන්ම සිය දරුවන් පෝෂණය කරනු වසන් දිවා රැ නොබලා දහඩිය කඳුළු වෙර මහන්සිය දරූ ඒ ආදරණීය පිය සෙනෙහසටත් මේ කවි යුගල උපහාරයක්ම වේවා. තුරුලේ නැතත් මා සිඹහුර තල් කරමින් සැරවැර කලේ රැකවල් මාට නීති බාන්දිමින් කෙසඟැති සිරුර මුත් ඇත් කුල පාරදවමින් නමදිමි පියතුමනි නුඹේ පා යුග සිඹිමින් අවැසි මැද්දේ ආරගලයක් උසු ලත්චි දාබින්දු පුරාකාර ගැට අත පුපුරත්චි උරමත තියා ජීවන බාර උසු ලත්චි සක්විති නුඹයි මගේ ලෝකයේ අප්පත්චි. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දුකින් පෙළෙන සත දුකින් මිදෙත්
බියෙන් පෙළෙන සත බියෙන් මිදෙත්වා සොවින් තැවෙන සත සොම්නාස් වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා හොඳයි හැම දිනාටම සම්මා සම්බුදු සරණයි වැඩසටහන් නැරඹීමට ස්වර්ණ TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ස්වර්ණ TV ශ්‍රී ලාංකීය වෙබ් අවකාශයේ ස්වර්ණමය සලකුණ